අද පොලිටෝක් වල අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සිංහල සිනමා සංගීතය ගැන. සිංහල සිනමාවේ සංගීතය ගැන. මේ ගැන කතා කරද්දී මුලින්ම දැන් මුල් කාලේ ඉඳන්ම කඩවුණු පොරොන්දු විනම්ම මේ අපේ සිනමාවේ වෙනමම සංගීතය කියන දේ කාවැදිලා තිබුණා. නමුත් එක මොහොතකදී අපිට කියන්න පුළුවන් මේ වර්තමාන අර්ථයෙන් මේ ජනප්‍රිය සිනමා සංගීතය කියලා එකක් ඔක ක්‍රමක්‍රමයෙන් විභේදනය වුණා ජනප්‍රිය සිනමා සංගීතයක් බවට. මේක කොහොමද මේ විභේදනය වුණේ? කොතනින්ද මේ පෙරලිල්ල ඇති වෙන්නේ කියලා නිශාන්තර පොඩ්ඩක් පටන් ගන්න පුළුවන්. ඔව් අපි අදහස් කරේ මේ මාල්නී ගාර ගිය පාර වැඩසටහනත් එක්කම ඒකටත් කන්ටිනියු වෙන්න විදිහට මාලිනී කොහොමද සිනමා මේ ගීත සාහිත්‍යය ඇතුලේ මාලිනී රංගන ශිල්පිනියක් විදිහට කොහොමද ප්ලේස් වුනේ කියන එකත් එක්ක සමස්තයක් විදිහට මුළු සිනමා ගීතයම ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා සහ ඒකේ තියෙන සුවිශේෂී තැන් ස්ථාන මොනවද කියන එක පොඩ්ඩක් කතා කරන්න. කොහොම නමුත් සිනමා ගීතය ජනප්‍රිය සංස්කෘතිකමය අංගයක් වෙන තැන ඒක මම හිතන්නේ මාලිනීගේ ආගමනයත් එක්කම වගේ වෙනවා. ඒ කාලේ වෙනකොට ඒකට අවශ්‍ය කරන වටපිටාව සැකසීලා තිබුණා. මාලිනී 69 පුංචි බබා වලින්. ඒ කාලේ වෙනකොට යම්කිසි මට්ටමකට අර ඉන්දීය උරුවෙන් සිනමා ගීතය කියන එක පොඩ්ඩක් ලාංකීය සංගීතඥයෝ හරහා ගොඩනගමින් පැවතුමින් තිබුණා. මොකද දැන් ඔය කඩුණු පොරොන්දුවෙන් වගේ පස්සේ ඊට පස්සේ දිගටම ආපු ඔය සැඩසුලං සුකුමලි අහංකාර ස්ත්‍රිය ප්‍රේම තරංගය ඕ මේවා ඔක්කොමත් එක්ක අපිට අර අහල පුරුදු අර ඉන්දීය හුරුව තිබුණු යම්කිසි ශාස්ත්‍රීය ගුණයකුත් තිබුණු ගීත වලින් ධර්මදාස ලතා තමයි. ඔව් ඊට පස්සේ තමයි ලතාලා ධර්මදාසලා පොඩ්ඩක් රෙජිස්ටර් වෙන්නේ. ඒකම අර මේ හර්බර්ට් එම් සෙනවිරත්නගේ මේකකුත් තිබ්බනේ. සිසිරීන්ද්‍රානිත් එක්ක නේ හඳපාන. ඔව් ඒ වගේ එකක් මම හිතන්නේ සිසිරීන්ද්‍රානිත් ඒ කාලේ වෙනකොට ඊටම සුවිශේෂී මම හිතන්නේ 56 රේඛාවත් එක්ක තමයි ඉන්ද්‍රාණී එන්නේ නේ. රේඛාවෙත් ඒගොල්ලන්ගේ ගීත කීපයක් තිබුණානේ නේද? ඊට පස්සේ ජෝතිත් සුරතලීගෙන් පස්සේ වගේ එහෙම 56 නේ. ඔව් ඊට පස්සේ ජෝතිත් පොඩ්ඩක් පිළිවෙලකට හැදීගෙන එනකොට මේ පැත්තෙන් මාල්නීලත් මේ වෙලාවේ ඉතින් ජනප්‍රිය සිනමාව කියන එකට අවශ්‍ය කරන අර පස හොඳටම හැදුණු කාලේ තමයි 60 දශකයේ අන්තිම භාගය. ඉතින් එතන ඉඳලා 70 ඉඳලා ගත්තාම දිගටම ඒක හොඳටම හැදුණා. ඉතින් අපි එක ගැන තමයි මම හිතන්නේ අපි පොඩ්ඩක් කතා කරන්න බාන්නේ. එතන ඉඳලා ජනප්‍රිය සිනමා ගීතය කොහොමද මේ සිනමාවේ අපේ සිනමාවේ ඒ කියන්නේ වටිනාම අංගය බවට පත් වුණේ කොහොමද කියන එක. අපි දන්නවා චරිත සහ අපේ ප්‍රතිරූප නළුනිලිවත අධ්‍යක්ෂවරු ඒ ඔක්කොමත් එක්ක සිනමා ගීතය සහ සංගීතයත් සුවිශාල මෙහෙවරක් කරනවා මේ සමස්ත ලාංකීය සිනමාවේ ඒ ජනප්‍රිය සාධකය හදන්න. ඒ ජනප්‍රිය සාධකය හදන්න. ඉතින් අපි ඒ ගැන ඉස්සරහට දිගටම කතා කරගෙන යමු. ඒකත් එක්කම යන්න මතක් වෙනවා ලිස්ට් එකක් නේද දැන් සරත් දසනායක ප්‍රේමසිරි කේමදාස පටන් ගන්න වෙන්නේ සුනිල් සාන්තකින් මේ අර ඉන්දියන් මේකෙන් ගලවපු අය විදිහට මේ වෙනස් වීම කොහොමද මේක ඇත්තටම ක්‍රෙඩිට් එක යන්න ඕනේ ඒ සංගීතඥයින්ටද නැත්නම් කොහොමද ඒ ගායකයින්ටද කොහොමද එතන වෙනස් වීම ඇති වුනේ හරියට මම හිතන්නේ දැන් අපි සරත් දසනායක ගැන ගත්තොත් සරත් දසනායක සිතිජ නේද මුල්ම සම්බන්ධ වෙන්නේ නේ. ඔව් මට මතක හිටියේ සදාටම උපමාගේ තමයි වැඩිපුරම නිකන් ඉස්සරහට ආවේ. ඔව් එයා සලකුණු කරන්නේ ඒකෙන්නේ දැන් සදාටම උපමාගේ කියන්නේ මිල්ටන් ජයවර්ධනගේ. හැබැයි මිල්ටන් ජයවර්ධනත් ක්‍රිෂාන්ත මං හිතන්නේ මේ සේන සමරසිංහලාගේ යම්කිසි මොකක් හරි තිබ්බ නේද සම්බන්ධයක් ඒක නේද? ඒ මුල් සේන එන්න කලින් නේ මිල්ටන්ලා මේක කරන්නේ. ඉතින් මං හිතන්නේ අර අධ්‍යක්ෂකවරු ටිකත් ඔකට බලපෑවා. ඒ කියන්නේ දැන් ඔය ඒ මිල්ටන් ජයවර්ධනලා සමරසිංහලා ප්‍රමුඛව ගොඩනගපු ඒ ජනප්‍රිය ආර ලෙනින් මොරායස් නිල් රූපසිංහලගෙන් යම්කිසි වෙනසක් තිබ්බා. ඒක ඇත්තටම අර කතාවට ලක් වුණා වගේම චිරාගතයි.
චිරාගත ජනප්‍රිය රටාව කියලා අපි සමරසිංහට කිව්වේ. මම හිතන්නේ මේ සදාටම වගේ නිෂ්පාදනය කළේ සෙන් සමරසිංහ. නිෂ්පාදනයට හරි සම්බන්ධ වුණානේ. ඔව් ඒක තමයි. එයාගේ ස්ක්‍රිප්ට් එක මේ සෝම්පල්ලීලානන්ද ඒ සෙට් එක සෙට් ඔව් එතකොට ඒගොල්ලන්ගේ ගෲප් එක අන්නේ ගෲප් එකේ 아무තු හැඩයක් තිබුණා. ඒගොල්ලන්ගේ 아무තු වයිබ් එක. කොහොමද ඔය මේ අපිට ඒ කාලේ තිබිච්ච මේ සංගීතය ගැන සංගීතය විතරක් නෙවෙයි මම කියන්නේ විශේෂයෙන් අපි දැන් මේ කතා කරන්නේ සංගීතය නිසා කතා කරන්න බෑ ඒ කොමියුනිටි එක නැතුව. ඒ කියන්නේ ප්‍රධානම දේ තමයි ඒගොල්ලෝ ගාව තිබිච්ච ඒ කොමියුනිටි එක. ඒ කොමියුනිටි එකෙන් ඇතිවෙච්ච නිෂ්පාදන දැන් ඕක පස්සේ අපිට ඔන්න කියන්න පුළුවන් ඔය ප්‍රේමකීර්තිලාගේ ඔය අපි දන්න වික්ටර් ප්‍රේමකීර්ති මර්වින් ලගේ ඔහොම කොමියුනිටි එකක් තිබේ මේ මරදානි සිද්ධු කාමර හරහා ඇතිවෙච්ච ඒ වගේම ඔය කොමියුනිටි එකක් තිබ්බ PB අලිස් පෙරේරාගේ මේ කවුද මේ ඔය මේ කලින් මේ යනවාගෙන කවි සමාජය. ඔව් කවි සමාජයේ ඊළඟට මේ විශේෂයෙන් මරදාන ආශ්‍රිතව තිබ්බා ඩෝල්ටන් අලිස්ලාගේ මේ විදිහට අර කමියුනිටිස් ඇතුලේ තමයි මේවා ආවේ. නැත්නම් සරත් දසනායකත් ඒ මරදානේ ඔය මොකක්ද ප්‍රේමසිරිගේම දාසලාගේ ඉන්න යම් මේ එකතුවකින් තමයි එන්නේ උඩටට්ටුවක මේ ඔව් බෝඩින් අර මාලිගාවල අනිත් එකේ කමියුනිටි කිව්වහම මට හිතෙන්නේ තමයි අර ඔය අර රත්නජංකගේ පැමිණීමත් එක්ක ඔය අර ලංකාර සංගීතය බෙදෙනව නේද ඒකට අර ජෝතිපාල්ම කියන විදිහට ප්‍රබුද්ධ පීචන් විදිහට එතනදී දැන් අර SLBC එක වගේ ඒවා ජෝතිපාලට දොරවල් වහෙද්දි මේක මාධ්‍ය වුණා ඇත්තටම ජනප්‍රිය සංගීතයට සිනමාව තමයි මේ මිනිස්සුන්ට ඇත්තටම අර ජනප්‍රිය සංගීතයට පැමිණීමේ මාධ්‍ය වුණේ. ඔව් අනිවාර්යයෙන්. සාබ මම දැන් SLBC දැන් ගුවන්විදුලි සංස්ථාවේ තිබුණාට මට රේඩියෝ කියන එක සාමාන්‍ය පහළ මාලයේ බහුතර ජනතාවකට එහෙම තිබුණ නැහැ ඒ කාලේ. ඔව්. ඒ නිසා මම හිතන්නේ සිනමාව තමයි බහුතර මාධ්‍ය වුණේ. බින්දන මාධ්‍ය විදිහට තිබුණේ. එතකොට ඒකෙන් තමයි මම හිතන්නේ අපි කියන්නේ පන්තිමය බෙදීමක් ගත්තොත් මම හිතන්නේ පහළ පාන්තියේ නැත්නම් ටිකක් නිර්දනීය භාවයටපත් වෙච්ච බහුතර ජනතාවගේ ප්‍රාසංගික විනෝද මාධ්‍ය වුණේ සිනමාව. එතකොට ඇත්තටම ගීතය කියන එක මම හිතන්නේ උන්ට සමීප වුණේ මේ සිනමාව හරහා. ඇත්තටම මේ රේඩියෝ එක තිබුණා නමුත් ඒක බොහෝ විට මම හිතන්නේ මධ්‍යම පාන්තික ටිකක් පහළ වරප්‍රසාදිත යම් පිරිසකකට තමයි ඒක මම හිතන්නේ ඒ නිසා තමයි අර ඔය මොකද්ද ඔය විශේෂම ඉංග්‍රීසි අංශය ගත්තොත් සහ අනිත් පැත්තෙන් නිකන් පොප් කල්චර් එක වුණත් වෙන විදියකටනේ අර අපි කියන ඔය දැන් සරත් ජසනායකලාගේ ඇතුළු සිනමා සංගීතයම නෙවෙයිනේ මම ක්ලාරස්ලාගේ මුල් යුගයේ ගත්තා අර කොය එකෙන් ඇවිල්ලා එහෙම යාපු සම්ප්‍රදායක් නෙන්නේ. ඒතකොට ඔතන අතර යම් කිසි මත සංස්කෘතික බෙදීමකුත් තියෙනවා යම් පන්තිමය අනිවාර්යයෙන් බෙදීමකුත් තියෙනවා. ඉතින් මට හිතෙන්නේ සංගීත අර සිනමා සංගීතයේ තියෙන වැදගත්කම තමයි අර දැන් අපි දැන් පරණ දැන් උදාහරණ ජෝතිපාල ලතාලා ඇන්ජලිල්ලාගේ සින්දු ඊට පස්සේ 90න් පස්සේ අපි අහන්නේ මේ 90න් 80න් පස්සේ අහන්නේ කැසට් සහ CDs වලින්. හැබැයි ඇත්තට මේකේ ජීවගුණය ඇත්තටම තිබුණේ මේ සිනමාවත් එක්ක. මේ සිනමාවේ තිරයත් එක්ක ඇති වෙන ලයිව් එක්ස්පීරියන්ස් එක තමයි ඇත්තට මේ ගීතවල මේ අපි කියන්නේ දැන් ඒ සින්දු මාරයිනේ කියලා එකක් කියනවනේ තාම මම කියන්නේ ඒ අභිරහස හොයාගන්න බෑනේ තාම හැමෝටම කරන්න බෑ හැමෝම එකක් කියනවනේ ඒක මාර හඬක් මාර එකක් නේ තියෙන 70 සින්දුවල කියලා ඇත්තටම මේක හොයන් ගියොත් හම් වෙන එක අර්ථකථනයක් තමයි මේ මට හිතෙන්නේ 70 දැන් අපි කතා කරපු මාතෘකාව 70 තිබුණේ සංගීතය අපිට මේ ඒ කියන්නේ මහා තිරයක අඳුරු ශාලාවක ඒ ඇත්තට මේ මොකක් තිර අත්දැකීමකට තමයි මේ ගීත නිර්මාණය කරලා තියෙන්නේ මල් මල් රටකය ඔබ මා කෙඳවා ආවේ රන් කුසලානින් පිම්මදිරා ඔබ පෑවේ ආදර තාලින් ආදර ගීතය කීවේ සිනාවෙන් කඳුලෙන් පිරි රටකය ඔබ මා හැරලුවේ දැසේ
තමයි මේ ගීත නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට ඒකේ තියෙන අර මොකද අන්කැනි ගතිය, අභිරහස් ගතිය, නැත්නම් අභිරහස් වින්දන ගතිය එන්නේ මේ සහ ෆැන්ටසිය මේ නිර්මාණය ඒ කිරීමේ මේ හොඳම මේ ඒ කියන්නේ ලංකාවේ ඒක කුරුවල් නොවි ආව හරියටම ඒ කියන්නේ හරියටම ෆැන්ටසිය නිර්මාණය කිරීමේ මාධ්‍ය අපිට අර මෙහෙම ආවා. ඒ කියන්නේ ඒක තමයි අපිට තිබ්බේ මේ ඒ කියන්නේ පොදු ජනයාට සම්බන්ධ වෙන ෆැන්ටසි නිර්මාණය කිරීමේ මාධ්‍ය විදියට සිනමාව තමයි අපිට සම්බන්ධ වුනේ. සායක ලයිව් ගන්න. ඒ කියන්නේ අත්දැකීම ගන්න බෑ කියන්නේ. ඒක ගන්න පුළුවන්. නමුත් ඒක අර ඒකම නෙවෙයි රෙකෝඩ් කරලා අහනකොට නැත්නම් ටේප් එකෙන් අහනකොට ඇති වෙන එක්ස්පීරියන්ස් එකට වඩා එකක් එතන තිබුණා. ඒක තමයි ඒකේ මැජිකල් තැන. දැන් අහනකොට උනත් තියෙන්නේ. මාර එකක් මොකක්ද එනවනේ අපිට කියන්න බැරි. මම ඇන්ජලින්ගේ ජෝතිලාගේ නැත්නම් මීදුම් බලා ගීත ඊට පස්සේ රොන් සොයාද අපේ 70 අහන්නේ ඒවා තියෙන්නේ මැජිකල් කොම්පොනන්ට් එක මට හිතෙන්නේ ඔන්න ඔය ලයිව් සජීවී පහළ මාලේ ජනතාව සජීවව ලැබපු සිනමා අත්දැකීම. ඔව් ඒ අත්දැකීම තමයි ගීතයේ විදියට ගීතයට එකතු වෙලා තියෙන. ගීතයේ තියෙන වෙනස් හැඩය තියෙන එතන කිය. කන්ද උඩින් රත්තරන් කුරුල්ලෙකු පියාඹලා ආවෝ පියාඹලා ආවෝ ආදර ගීයක් රිදී කුමාරිට හිනා වෙලා කීවෝ හිනා වෙලා කීවෝ රිදී කුමාරී සීතල ඇල්ලයි මේ මුළු ගම්මානි සෝබන ගම්මානි රිදී සිනාවේ ආදර රැල්ලයි කන්ද උඩින් ආවේ කන්ද උඩින් ආවේ. ඔව් ඒක තමයි ඇත්තම ජනප්‍රිය සිනමාවේ ඒ සිනමා ගීතයේ තියෙන වෙනස ඇත්තටම. මොකද අර සිනමාවේ අනිකුත් අංගෝපාංග සියල්ලත් එක්ක එකතු වෙලා තමයි ගීතය අපිට නිර්මාණය වෙන නිසා අත්විඳින්න සිද්ධ වෙන්නේ. සාර දැන් මේ අපි ගිය පාර කතා කරානේ මේක මේ නිකම්ම සිනමාව නෙමෙයි. කියන්නේ මාල්නි පවා සම්බන්ධ වෙන්නේ අපිට සිනමාව සම්බන්ධ වුණේ ඇවිල්ලා මේ අපේ තිබිච්ච සමාජ ඒ කියන්නේ සමාජ දේහයේ පරිවර්තනයක් වෙමින් තිබුණා ඒ කාලේ වෙනකොට. ඒ කියන්නේ 60 දශකයේ වෙනකොට සමාජ දේහයේ පරිවර්තනය වෙමින් තිබ්බා. ඒ කියන්නේ අර නූතන රාජ්‍ය පැමිණීම, ඒකට සාපේක්ෂව පවුල ගොඩනංවන්න ඕමනාකම, මිනිස් සම්බන්ධතා අලුතෙන් නිර්මාණය වීමට අවශ්‍යකම, එතකොට ප්‍රේමය වගේ අලුත් ඒ කියන්නේ නූතනවාදී සංකල්ප මේ මිනිස්සු අතරට ගියා. එතකොට මේ ඇතුලේ ප්‍රේමය ගැන අලුත් අත්දැකීමක්, අලුත් අපි කියන්නේ රිප්‍රසන්ටේෂන් එක මොකද්ද ප්‍රේමී, මෙන්න මේ වගේ දේවල් මේ ඒ කියන්නේ තනිකරම සිනමාව කියලා කියන්නේ. එතකොට අර රසිකයාගෙන් හරි පොදු ජන සමාජයෙන් එක්ක තිබ්බේ මේ අර මේ තනිකර මේ ඒ කියන්නේ දැන් අපි හරියටම ගිය පාරකින් කිව්වොත් මේ සමාජ යථාර්ථය සිනමාවෙන් පිළිඹු වුණා නෙමෙයි, සිනමාවේ යථාර්ථය බවට සමාජය පරිවර්තනය වීමේ කියන්නේ පරිවර්තනශීලී මේ දෙයක් බවට තමයි ඒ කාලේ සිනමාවපත් වුනේ. එතකොට ඒකෙදි මේ ගීතය කියලා කියන්නේ ඒ සිනමා ඒ කියන්නේ ඇත්තටම අපි ඔය 70 හරි ඔය ඒ සමාජ විද්‍යාවක්. ඔව් පරිවර්තනය ගැන කතා කරොත් ඒ පරිවර්තනය කියලා අපිට කතා කරන්න වෙන මූලිකම දේ ඒ කියන්නේ ඒකේ බෙඩ්රොක් එක තමයි ගීතය. අනිවාර්යයෙන්. ඒ කියන්නේ කතන්දරේ නෙමෙයි. ඒ කියන්නේ සිනමාවේ ගිහපු කතන්දරේ නෙමෙයි. මෙන්න මේකේ වෙන මොකද්දෝ රෙසලූෂන්ස් පොයින්ට් වගේක් තියෙනවා මේ සිනමා ගීතය ඇතුලේ. මේක තමයි මේ දැන් ඔන්න මම පොඩි කාරණයක් කියන්නම් මේකට. දැන් ඔය ජනප්‍රිය සංස්කෘතිය මේ තැනේදී දැන් 65 එනවා මොකද්ද 750 එනවා. ඒ වගේම එනවා මේ ස්විප් ටිකට් එනවා. එතකොට මේ දෙකේ අපි දැන් අදටත් දන්න අතිශයින් ජනප්‍රිය වෙච්ච ගීත තියෙනවා. එතකොට දැන් ඔය මේ ආවා පෙම්වතා වගේ ගීතයක් ගත්තොත් ස්විප් ටිකට් එකේ. එතකොට ඒකේ තියෙන්නේ මේ අර ජෝ ඉන්නේ ප්‍රධාන චරිතය මේ ජෝ ඇවිල්ලා ගැමියෙක් හොඳටම අර කොණ්ඩේ බඳින ගැමියෙක් ඇවිල්ලා ජෝ කරත්ත පදින ගැමියෙක්. එතකොට ෆ්ලොරිඩා ඇවිල්ලා ගැමි ගෙදරක පවුලක්. එතකොට මේකට එනවා මේ නගරෙන් එනවා මේ කපල් එකක්. එන්නේ අර ෆ්ලොරිඩාගේ යාළුවෙක් එන්නේ. මේ කපල් එක රෑ ප්‍රේම කරන දිහා බලාගෙන ඉන්නවා ජෝ හොරේ.
මේක තමයි ආවා පෙම්වතා ගීතය. එතකොට මේක දැන් අදත් අතිශය ජනප්‍රියයි මේ ගීතය. වෙලා තින්නේ දැන් මේකේ තියෙන පොඩි පොයින්ට් එකක්. ආවා පෙම්වතා යන්නේ ඇයි ඔයා දිනුකෝ පෙන්සිනා ආදරේ කියා ආවා පෙම්වතා යන්නේ ඇයි ඔයා දිනුකෝ පෙන්සිනා ආදරේ කියා දන්නවා මේ ප්‍රේමය කියන එක අයිති නගරයට. ප්‍රේමය ගමේ නෙමෙයි. ගමේ සංකල්පයක් නෙමෙයි ප්‍රේමය කියන්නේ. ප්‍රේමය කියන්නේ නගරේ සංකල්පයක්. එතකොට මෙන්න මේ නගරයේ තිබිච්ච ප්‍රේමය මේ ගමට ආවහම මේ අර හොරෙන් බලන් ඉන්නවා. ඒ කියන්නේ මේ ප්‍රේමය රීප්‍රසන්ට් වෙන විදිය මේ කවුද මෙයා බලන් ඉන්නවා. මේ ජෝ බලන් ඉන්නවා. එතකොට අර ඒක තමයි හේතු වෙන්නේ මේ ජෝට ගමට යන්න මේ නගරයට යන්නත්. ටිකට් එක ඇදිලා ගමට යන්නත් හේතු වෙන්නේ ඒක. එතකොට මේ දැන් ඊළඟට දැන් ඒ කාලේ ඔය පොඩි එකක් දැන් මම කියන්නේ චිත්‍රපටියට මම කියන්නේ ඉස්සරහට කරන්නේ මම මේ චිත්‍රපටියට දාලා තියෙන එක ගැටලුවක් තමයි මට. ඒ කියන්නේ නගරය තුල තමයි මේ ප්‍රේමය හිනවා කියන ඒ කියවීමට පරස්පරව තමයි චිත්‍රපටිය අවසානයේ නගරය සහ ගම අතර ભેදය කියවෙන්නේ. ඔව් ඔව් ඒක හරි. ඒ කියන්නේ අරයා අරහෙට ගිහිල්ලා ඒ අප්සෙට් නගරයේ සංකර විනාශකාරී හොඳම කාලේ ලැබූ විනෝදේ දැනුයි මට දැනෙන්නේ මුලින් ගෙවපු කාලේ අලුත් ජීවිතේ මේ වෙනස හොඳට තේරේ පලක් නෑ ඉන්නම් මෙලෝකේ සියල්ලෝ සිනාවෙන්නේ ඇයිදෝ විලයයි කියා මං හිතා ඉන්න හොඳ නෑ සහ එනවා නැම හැබැයි ඒකේ වෙන කාරණයක් තියෙනවා ඒ කියන්නේ මේ මොකද්ද මේ දැන් ඒගොල්ලෝ ඒ කියන්නේ එයාගේ වයිෆ් එතකොට වයිෆ් කියන්නේ ෆ්ලොරිඩානේ ගමේ ගෑණිය ගමේ යාගේ වයිෆ් එතකොට ඒ බිරිඳට වෙනවා ගමට යන්න. බිරිඳට වෙනවා ගමට යන්න ගමට ගිහිල්ලා මේ බිරිඳට වෙනවා නගරයට යන්න. ඔව් නගරයට යන්න නගරයට ගිහිල්ලා මේ හරිය වගේ අනුකරණය. ඔව් එයාට වෙනවා මේ අර ඒ කියන්නේ අර මේ මොනවාද ක්ලබ් එකක ඉන්න මේ අර නාට්‍යාංගනාවක් විදියට වෙස්සලා ගන්න. වෙස්සලා ගත්තාම ඔන්න අර වෙනස් වෙච්ච මේ පිරිමියට මේ මෙයාගෙන ඇට්‍රැක්ෂන් එකක් එනවා. ඒක ඊට පස්සේ වෙන්නේ මෙයා එනවා ගෙදර ඒ කියන්නේ ඇවිල්ලි වරලා මෙයා කරන දේ අර සල්ලි මේ වෙලා අර ඒ කියන්නේ මෙයාව මේ ගල ඒ කියන්නේ හොඳටම වට්ටලා මේ කවුද අනාථ කරලා. ඔව් අනාථ කරලා ජෝ අරයා ගමට එනවා. ගමට ආවහම ජෝ ගමට එනවා. ආවහම ඉන්නේ අර පරණ බිරිඳමයි. හැබැයි වෙනසක් වෙලා තියෙනවා. මොකද්ද වෙනස? මේ අපි මේක මෙහෙම ගියාම අර ගම මේ නගරයට ගිහිල්ලා ප්‍රේමය අරන් ගමට ඇවිල්ලා තියෙනවා. නගරෙන් ප්‍රේමය අරගෙන. ඔව් අරගෙන ගමට ඇවිල්ලා තියෙන නිකන් අපි මේ කොහොම රූපිකව හිතුවොත් රූපිකව කියවොත් ඒක දැන් මේ ඒකත් මම හිතන්නේ මේ හින්දි සින්දුවන්නේ ආජා අයිමරා දිල්හි මේ ඔව් ඒ කාලේ කොහොමද මේ අපිට ඔය හරියේ එනකොට මේ ටිකක් ඔය මැද තමයි එන්නේ. ඒ කියන්නේ මේ හින්දි සහ මේ වෙලා තියන්නේ අර ඒ තාම අපිට ඒ කියන්නේ 65 වගේ වෙනකොට ප්‍රේමිය ෆ්‍රේම් කරගන්න බෑ. ඒ කියන්නේ ස්ටේජ් එකක දාන්නේ ප්‍රේමය. දැන් ඕක හැබැයි මේ තියෙනවා. ඕකේ තියෙනවා මේ කවුද මේ අර ඒකේ අර නාට්‍යාංගනාවක් එක්ක ජෝ කියන සින්දුව තියෙනවා මේ අපි දන්න මේ මොකද්ද මේ හොඳ සිරියාවයි ආකාශය. හොඳ සිරියාවයි ආකාශය වාසනාවට ආදරේ හොඳ සිරියාවයි ආකාශේ වාසනාවට ආදරේ අපේ ආදරේ සිරියාවයි ආකාශය කියලා කියන්නේ ෆුල් අර මේවා සින්දුවක්නේ. මේ පිස්සු හැදෙන අර ඒ කියන්නේ අර 70 තියෙන ෆ්‍රේම්ස් එකේ තියෙන හොඳ සිරියාවයි ආකාශයේ අර
ඒ ටික තියෙනවා. සංග්ලාස් දාලා ජෝ දෙන්නම සංග්ලාස් ඔතෙන් දාලා දාලා නටනවා දුවනවා. හැබැයි වැඩිපුර තියෙන්නේ දුවන එක. අරය එලවනවා මෙයා දුවනවා. අරය එලවනවා මෙයා දුවනවා. කියන්නේ මේ ජෝතිය මේ ජෝ එලවනවා අර නිලිය දුවනවා. කවුද යාගේ නම් මතක නැහැ මට. මේ ඉතින් එහෙම තමයි ඒකේ තියෙන්නේ. ඊළඟට දැන් ওই 750 ගත්තොත් මේ 750 චන්ද්‍රාමි රෑපායාව ඉතින් මේ ස්විප් ටිකට් කරන්නේ ෆ්ලොරිඩා ඇවිල්ලා ලංකාවේ පළවෙනි මේ අධ්‍යක්ෂිකාව. ඒ කියන්නේ කාන්තාව. චිත්‍රපටයක් අධ්‍යක්ෂ කරපු පළමු කාන්තාව. එතකොට මොකද වා කියන්නේ 750. ඔව් 750 මේ චන්ද්‍රාමි රෑපායාව. එතකොට අර අපි ගිය පාරත් පොඩ්ඩක් මේ ගැන කිව්වා මේ ඒකෙත් තියෙනවා මේ අර අපිට තාම ෆ්‍රේම් කරගන්න බෑ මේක. මේක ෆ්‍රේම් කරගන්න බෑ. ඒ කියන්නේ ප්‍රේමය රීප්‍රසන්ට් කරගන්න තාම අමාරුයි. අර මේව දාලා මෙහෙම දාලා මෙහෙම දාලා අරක ස්ටේජ් එකේ වගේ කැමරා ට්‍රික්ස් දාලා මේව කරලා ෆ්‍රේම් කරගන්න බෑ. නමුත් හඬවල් ටික ඔන්න හිමින් සැරේ එනවා. ඔව්. හරිද? එතකොට චන්ද්‍රාමි රෑපායාවොත් අපිට මේ කවුද ජෝති සුජාත එනවා. ඒ වගේම මේකේ මේ මොනවාද මේ 750 ආවා පෙම්වතාවොත් ඒ ජෝති සුජාතා පොඩක් ස්ටැබ්ලිෂ් වෙලා තියෙනවා මේ පෙම්වතියගේ හඬට. ජෝති ස්ටැබ්ලිෂ් වෙලා තියෙනවා පෙම්වතාගේ හඬට. මේ අතරමැද ලතා ඉන්නවා. ඊළඟට ඇන්ජලින් ඉන්නවා මේකේ. කියන්නේ ඇන්ජලින් ඉන්නවා මේකේ අර මොනවාද මේ හොඳ සිරියාව ආකාශයේකේ. ඒ කියන්නේ මේ කාලේ වෙනකොට අර හඬ ඇවිල්ලා තියෙනවා. පෙම්වතියන්ගේ හඬවල් අර එමින් තියෙනවා. ඒ කියන්නේ මට දැන් අර දවා කියන එකට සම්බන්ධ මට දැන් අර අපි මට ගිය පාරත් කතා කළේ ඒක දැන්. පෙම්වතිය නිර්මාණය වීම සහ පෙම්වතා නිර්මාණය වීම කියන එකේ තියෙන විකාශනය. ඔව්. එතකොට ඒක යම් කිසි විදියකට සමාජ යුගයක කාර්යයක්නේ. ඔව්. එතකොට අර අපි කියන්න පුළුවන් නිකන් මාල්නීලා එනකොට 70 දශකයේ මාල්නීලාගේ ගීතයන් එක්ක තියෙන ඇන්ජලින්ලා ඇතුළේ සෙට් වෙනකොට ඉන්නේ යම් කිසි අර ශෘංගාරය يعني ශෘංගාරගත වුණු නැත්නම් පවුලට යන්න ආසන්නව ඉන්න අර අපි කියන්න පුළුවන් ඒක පෙම්බතිය අර කේවල පෙම්බතිය නිර්මාණය වෙන කාලේ. ඔව් ඔව්. ඒකට අපි කියන්න ඒක පවුල රාජික ලිංගික කාලය. ඔව් පෞද්ගලික ලිංගික කාලය ගොඩනගෙනවා. ඒක කියන්නේ පවුලත් එක්ක සම්බන්ධයකුත් තියෙනවා. ඔව්. ඒක හැදෙනවා. මොකද ඊට කලින් තිබුණේ යම් කිසි විදියකට ඒක හැදෙන්නේ ඒකේ මූලික ඡායාවන්. අපි දැන් 50 රුක්මනීලාගේ ගීත ඊට පස්සේ මොහිදින් බෙක්ලාගේ ප්‍රේම කතා ඊට පස්සේ නල්ලගල වගේ චිත්‍රපටි ඊට කලින් ආපු අපිත් කලෑ හඳ සුජාතා මම කියන්නේ ඒ ගීතවල මට ඇත්තටම මේකේ පොඩ්ඩක් මම ඒකත් කතා කරලා ඉතින් ඒ වෙනස්කම්. ඔව් උදාහරණයක් ඒ ගීතවල තිබ්බ පදමාලා වල එකක් එතන තියෙනවා නේද අර මේ කියන්නේ නිකන් ඒක තාක්ෂණිකව සිනමාවේ පූර්ව යුගයේ පොඩි මේකක් පසුබෑම් ගතියක් තිබ්බනේ කොහොමත්. ඒ කියන්නේ මේ ගීතවල තිබ්බ පොඩි අභ්‍යන්තරික ගතියක්. ගීතවල රංගපෑමේ සහ ආලෝකකරණයන් වල දැන් රේඛාවනේ මෙයා එළියට ගේන්නේ ෂූටින් කියන එකත් මම හිතන්නේ බලපාන්නේ නැති. ඊට පස්සේ දැන් ඔය විදර්ශන කිව්වා වගේ ගීතේ එනවා මේ එළියට මල් වත්තට රබර් වත්තට ඇල්ලට දොලට තේ වත්තට විවෘත අවකාශයකට විවෘත අවකාශයකට ගීතේ එනවා නිදහසක් හම් වෙනවා ගීතේට. ඒකට අර කිව්වා වගේම ප්‍රේමය ප්‍රකාශ කරන්න ඒකටත් එකකම සෙට් වෙනවා කරලා වගේ කට්ටිය මේ පද රචන රූපකයක්. ඒ කියන්නේ ප්‍රේමය කියන එක හරි විවෘතව මහා එළියේ මහා දවල් සමීප ප්‍රකාශ කරනවා. ඉස්සර ගීතවල දැන් අපි කතා කරා උදාහරණයක් ගත්තොත් දැන් පරණ ගීත ගත්තොත් 50 වගේ දැන් අදගිලේ අම මිහිරේ වගේ ගීතයක්. ඊට පස්සේ රාණියෙන් කොනකෝ නැගී ඊට පස්සේ අන්න සුදු වර පාට වල ඔක්කොම බැලුවම ඒකේ නිකන් ඒ ගීතවල ඇත්තටම ආදරය ඉතිරි වෙන ගතියක් තියෙන අතරේ මම හිතන භාෂාව ගීතයේ තියෙන නැත්නම් ගීතේ මූලික දෙයක් නේ භාෂාව. ඒකට භාෂාව විසින් ප්‍රේමය ටිකක් මේ ඒ කියන්නේ පෙම්බතාට ටිකක් වෙන දුරස්ත වටිනාකමක් දෙන සුදු කියලා හඳුන්වන්නේ. එහෙම නැත්නම් රාජයා දෝෂ ඇයිද මොකදෝ ඕ අසමිකෝ කියන්නේ මාගේ අඩු තියෙනම් ඕ මට කියා නොදෙන්නේ රාත්‍රී මියාමි චන්දරාජයා බලන්නේ මාගේ අඩු තියෙනම් ඕ මට කියා නොදෙන්නේ
රාණි රජිනා රාජයා එවැනි වචන ටිකක් තියෙනවා නිකන් ඒ ගලප ගන්න බැරි නිකන් ප්‍රේම ප්‍රකාශ කරන්න බැරි බ්ලොක් වෙන යම් දුරස්ත වචන ටිකක් තමයි ඕකේ හොඳම ඊට උදාහරණය ලස්සනයි නමුත් ඒක ටිකක් අපිට තේරෙනවා මේක නිකන් වෙන මාත්‍යාවක් ඔව් මේ 70 අඳුරකුත් තිබ්බනේ. ඔව් ඒක තමයි. ඒක තමයි. ඒක සහ හුදකලා ගතිය. හුදකලා ගතිය. දෙන්න ප්‍රේම තනියම. ඔව් කිව්වට දෙන්නට කියාගන්නේ හුදකලාව. අනිවාර්යයෙන්. ඒ කියන්නේ ඒක තිබ්බ දැන් ඕක මේ අපි දන්නවා මේ ඒ කාලේ ඔය මේ ඇහුණද මේ BS පිරාණිගේ ඇහුණද කියලා කියන මේ ඇහුණද කියලා කියන්නේ ඒක කෑල්ලක් තමයි ඒක මොකද්ද මේ ඇහුණද කියන එක හරි මේ රෙටොරික් එකක්. ඒ කියන්නේ ඔය ගෙවල් වල අර ළමයාගේ තාත්තා ළමයාගේ අම්මා මේ ඇහුණද තමයි කියන්නේ. ඔව්. පුද්ගල ආමන්ත්‍රණය ඇහුණද මොකෝ හේතුව මේ එතන තියෙනවා අර දුරස්ථභාවය. ඒ කියන්නේ මේ තාම මේ අපිට අර ඒ කියන්නේ ඒකේ මම කියන්නේ ඒක මේ ඒක අපේ පරණ සම්බන්ධතාවය ඇතුලේ තිබිච්ච ඉරොටික්ස් ඔක්කොම මේක ඇතුලේ තියෙනවා. ඒක අපි බැහැර කරන්නේ නැහැ. හරිද? ඒක අප්සෙට් මේක හොඳයි ඒ සමාජ චලනය වෙනස්. ඔව් ඒක වෙනස්. ඒක තියෙනවා. නමුත් අර අපි හඳුනා ගන්න අනිත් ඒක තියෙනවනේ ඒ ගීතවල 50 50 ඔය ගීතවල තියෙනවා මේ යම් කිසි විදියකට මේ අපි ඒ කියන්නේ සමාජ ගොදුරකින් බේරිලා යම් කිසි ආකාරයකට අපි අපේම කුටුම්බයක් හදාගමු කියන අපේම කුටුම්බයක් හදාගමු අපි එකතු වෙමු අපේ බාධකයෙන් සහ එළිය විශාල ටෙන්ෂන් එකක්. ඔව් ටෙන්ෂන් එකක් තියෙනවා. මේ එකක් ටෙන්ෂන් එකක්. ඒක නිසා පුළුවන් තරම් අර කියනගේ පවුල කුටුම්බය තමයි මේ මිනිස් සම්බන්ධතාවයේ නිකන් ආරක්ෂිත තැන. ඒක ඇතුලේ තමයි ඔක්කොම කියන්න වෙන්නේ. ඔව්. ඒක තමයි. එහෙම. ඔව්. හැබැයි 70 වෙනකොට 60න් පස්සේ න අර අපි කතා කරපු අලුත් තත්ත්වයේ තුල මේ අර ඊට වඩා අර අපි කතා යම් කිසි ආකාරයකට අර ප්‍රේමයේ නැත්නම් ලිංගිකාලයේ නිදහස් විවෘත සමීප ප්‍රකාශනයේ එනවා. ඒකට අවශ්‍ය භාෂාවකුත් හැදෙනවා. ඔව් මම හිතා පදමාලාවලින් මම හිතන්නේ ඒක ප්‍රැක්ටිස් කරන්න ගන්නවා. මට ලියන කරුණාල් දබේසේකර ප්‍රේම කීර්තිලා සෝම්පාලියා ලන්දලා ඊට පස්සේ ජෝර්ජ් ලෙසිඩාන සිංහලා මම හිතන්නේ අලුත් පදමාලා කණ්ඩායමකුත් හැදෙනවා මේ ගීතවල තියෙන ටිකක් මම හිතන්නේ ඒ ගීත දෙකක් ගත්තා. මම හිතන්නේ ඊටාම ගදගත් ගීතයක් තමයි ඔගේ මේ කස්තුරි සුවඳ චිත්‍රපටයේ මේ පෙම්වතියන්නේ ඒක හරි ආම්බයක්. ඔව්. එතකොට මේක ඒ කියන්නේ පෙම්වතිය හැදෙන එකම මේ ඒක ඇතුලේ මේව කරනවා කියලා. පෙම්වතියන්නේ මහා සාගරේ ඔව් අනිත් එක ඔය දැන් අදුල සුසුමත් එක්කයි පෙම්වතිය කියන අර ආත්මීය ආත්මය ගොඩනගන්න කියන එක ඒ ගීතේ මම හිත ඓතිහාසික හම්බයක් වගේ ගීතෙත් ඒක තියෙනවා. ඒ චිත්‍රපටියෙත් ඒක තියෙනවා. යුගයේත් ඒක මේ ප්‍රකාශ වෙනවා. ඔව් ඒක හරි. අනිත් එක මේ දැන් සිනමා ගීත සංස්කෘතිය ජන සංස්කෘතියක් වෙන්න අවශ්‍ය කරන ඒ සාධක ටික තමයි දැන් ඔය අපි කතා කරන්නේ. ඔව්. ඒ ටික ඔක්කොම 70 72 වෙනකොට හොඳටම පදනම වැටලා ඉවරයි. ඔව්. ඔතන මට එක වොයිස් එකක් තියෙනවා මට මිස් වෙච්ච එක තමයි නන්ද මාලිනී. ඒ කියන්නේ ඊටාම හොඳ ස්ක්‍රීන් වොයිස් එකක්. ඔව්. නමුත් අර ජෝතිපාලසක සින්දු කියන්න බෑ කියන අර දැඩි ස්ථාවරය නිසා ඒක මම හිතනවා ඒක අපරාධයක් උනේ අපේ රටට. ඒකට අපි පොඩ්ඩක් ඒක වෙනම කතාවක්. පොඩි දෙයක් මේ දැන් ඒ ජන සංස්කෘතියක් බවට පත් වෙන්න සිනමා ගීය බලන්න දැන් එතන තියෙන ඒ සාධක කිහිපය ඒ කියන්නේ මේ වට්ටෝරුගත සිනමාවක් බිහි වෙන්න පටන් ගන්නවා. දැන් කලින් තිබ්බ සිනමාවේ යම්කිසි වට්ටෝරුගත ලක්ෂණ තිබුණා. නමුත් මේක ඊට වඩා පුතුල විදියට වට්ටෝරුව නිර්මාණය කරනවා. ඒකයි අර මේක මේ හරි දියුණු ඒ කියන්නේ යුගයට සාපේක්ෂව දියුණු ශක්තිමත් ව්‍යුහයක් බවට පත් වෙන්නේ මේ ජනප්‍රිය සිනමාව.
එකක් තමයි දැන් පෙන්වත් එක පෙන්වතා පෙන්වතේනේ ඉන්නේ සිනමාවේදී ප්‍රකාශ වෙන්නේ. දැන් බලන්න චිත්‍රපටිය ආරම්භ වෙනකොට පෙන්වතියගේ ගීතයක් තියෙනවා. ආරම්භයේ පළවෙනි මේ විනාඩි 30 ඇතුළත තියෙනවා. මේ සියලු චිත්‍රපටවල තියෙනවා. හොඳ නිරීක්ෂණය කළොත්. ඒ ගීතයේ බොහෝ දුරට එක්ක පරිසර වර්ණනාවක්. එහෙම නැත්නම් තමා පිළිබඳ තමාගේ රූපය පිළිබඳ වර්ණනාවක් නැත්නම් පෙන්වතා ආරාධනය කරන වර්ණනාවක්. ඔව්. හරි. ඒ කියන්නේ මම දැන් ආදරය කරන්න සූදානම් කියන හැඟවුම මුලින්ම දෙන ගීතයක් හැම චිත්‍රපටයකම තියෙනවා. දැන් ඒක උදාහරණ විදිහට ගත්තොත් ආවස්වය ආදරයේගේ රොන් සොයා. ඒ තමයි කියන්න තියෙන්නේ. එතකොට මේක හැම දැන් මාළිනීට විතරක් නෙවෙයි මේක ඔක්කොටම පොදු මාළිනීගේ විශාල පොදයක් තියෙනවා. ඉගෙන කොල්ලේගේ කනට අරුංගල් ලැබේද ඉනට අවනිව. එතකොට වාසනායක ගත්තොත් දීට ෆර්නෑන්ඩෝ පොකුරුම. ඔව්. අක්කනග සකුන්තලා සීතල රටේ. ඔව්. එතකොට අක්කනග ගත්තොත් අර සන්ධ්‍යා ගඟේ ඉඳන් කියන්නේ මේ මොකද නානවනම් මේ මොකද දෙන්න කියන්නේ නේද? ඔව් අර ගලනා සීතල ගලනා සීරලි දිලනා නිලත නිලි ඔබන දන්න ගී ගයා ගලාවි තව තනිව නින්න බෑ කියාවි ඔබන දන්න ගී ගයා ගලාවි තව තනිව නින්න බෑ කියාවි ගලනා සීත ගලේ රොන් සොයා පියඹන සමනලියකසේ ත්‍රිසිලක තරලෙමි වන පියසේ රොන් සොයා පියඹන සමනලියකසේ ත්‍රිසිලක තරලෙමි වන පියසේ රොන් සොයා ඒ වගේ මේ ඊළඟට මේ සුජාතා ගත්තොත් මීදුම් බලාවල් මීදුම් බලාවල්. ඔව් ගංගා ෆිල්ම් එකේ. ඔව්. එතකොට කවුද රජා ගත්තොත් දිනියේ ලංකා. ඒක වෙන තැනක් බට් එතනක් තියෙන්නේ අරකම තමයි. අවශ්‍ය ආදරෙත් එහෙම නේද? අවශ්‍ය ආදරෙත් මුල් හරි රොන්සොයා. ඊළඟට මේ එකේ ගත්තොත් මේ මොනවාද උන්නත් 1000යි මලත් 1000යි එකේ ගත්තොත් මේ නිල්මිනි හැංගී පාවි. එතකොට ගීතිකා ගත්තොත් හද ගුවන් තලාවේ ඒකම තමයි බේස්මන්ට් එක ඒ ඔක්කොම ඒකේ තියෙනවා මේ අර ඒ කියන්නේ ස්ත්‍රිය කොහොමත් ලංකාවේ ස්ත්‍රිය සබා ධර්මයට ළඟයි. පිරිමියා තමයි සංස්කෘතිය. ස්ත්‍රිය සබා ධර්මය. ඒ කියන්නේ පුරාවෘත්තය ඇතුලේ ස්ත්‍රිය නිතරම මිහිකත කියනවා, මිහිලිය කියනවා. මේක හැමතිස්සෙම අපි සබා ධර්මයට ළඟයි. ඒක නිසා ෆිල්ම් එක පටන් ගනිද්දී ස්ත්‍රිය අර නිදහස් ස්ත්‍රියක් පෙන්නනවා සබා ධර්මෙත් එක්ක ඉන්න. එයාගේ මේ මුළු මේ අපි කියන්නේ මේ එයා මේ අර ප්‍රමෝදයටපත් වීම තියෙන්නේ සබා ධර්මෙත් එක්ක. ඉතින් ඒක තමයි අර රොන් සොයා ඊළඟට නිල්මිනි හැංගිපාවේ මේ ඔක්කොම අර ඇලේ දොලේ මේව කරගෙන තනියෙන් කියන සින්දුව. ඔය ගීත මුළු ඔක්කොම ටික ගත්තත් ඉතාම ජනප්‍රියයි මේ කාන්තා ප්‍රේක්ෂකාගාරය අතර. ඔව්. ඒ දවස්වල සිනමාව ඒ කියන්නේ මේ මාකටිං විදිහට ගත්තාම ඒක පට්ට ගේම් එකක්. ඔව්. ඒ කියන්නේ ඒගොල්ලෝ සෑහෙන්න දැන් අදටත් මේ මතක හිටින්නේ මේ අපි මේ කියන්නේ මේ සින්දු කියන්නේ. ඒ කියන්නේ ඒ අර තනි ගීතය චිත්‍රපටයේ මුල්ම මේ පැය භාගය තුල යනවා අනිවාර්යෙන්ම. ඒ ගීතය බොහෝ චිත්‍රපටවල මම හිතන්නේ ගීත 50ක් 60ක් විතර තියෙනවා සමස්ත සිනමාවෙන්ම ගත්තොත්. සිනමා ප්‍රේක්ෂකාගාරයේ කාන්තාවන් අතර ඉතාම ජනප්‍රිය ගීතය. තව දෙයක් මේ ඒ කියන්නේ දැන් අපිට අර පොඩි ලයින් එකක් අහුවෙන්න පුළුවන් ඕකේ මේ මතක තියාගන්න ඕන එක තමයි මේ ගීත කොයි වෙලාවකවත් බොහෝ දුරට මම හිතන්නේ 99%ක්ම ඇන්ජලින් කියන්නේ නැත. මේක කියන්නේ සුජාත සහ ලතා.
මේ දෙන්න තමයි මේ තනි ගීතය කියන්නේ. ඔව්. මොකද අර ඔන්න අපිට අර පරණ මේ ගණන් වල 50 ගණන් වල ඉඳලා ලතාගේ සුජාතාගේ තිබිච්ච අර හඬේ කියන්නේ පොදු ගතිය. ඒ කියන්නේ අර මේ තාම ඒ කියන්නේ 60 දශකයේ අපි කියන්නේ පෞද්ගලික පෙම්වතිය ඇති වෙලා නැති එක. ස්ත්‍රී ආත්මයේ තිබිච්ච පොදු ගතිය. මේ සහ ඒකේ තිබිච්ච අර ස්වභාව ධර්මෙත් එක්ක ලං වෙච්ච ගතිය. ඒක තාම අර අපි කිව්වා වගේ පෞල ඒ කියන්නේ න්‍යෂ්ටික පෞල හරි පෞද්ගලික ලිංගික ප්‍රේමයට හරි ගොනු වෙලා නැති ගතිය මේ ඒ හඬේ තිබ්බ සහ ඒ හඬවල් වලට ඒක එස්ටැබ්ලිෂ් වෙලා තිබ්බා. අනිවාර්යයෙන්. ඒක නිසා තමයි ඒ හඬ ඒ කියන්නේ සුජාත ලතා හරහා තමයි. ඒ කියන්නේ දැන් හොඳටම තියෙන දැන් මේක පොඩි එකක් මේක බලන අයට පොඩ්ඩක් කියන්න වෙනවා. මට හිතෙන්නේ දැන් මේක යම්කිසි ආකාරයකට අපිට මේක මේ අපි මේ කරන්නේ දැන් මේක ඇත්තටම මේකේ භෞතිකයක් හොයනවා. ඒ කියන්නේ භෞතික කියලා හඳුනගන්න වාස්තවික එකක් හොයනවා නෙවෙයි. අපි මේක ඉන්ටර්ප්‍රිට් කරනවා මේ. ඉන්ටර්ප්‍රිට් කරනවා. ඒකෙන් අපි ඒ කියන්නේ ඇන්ජලින් ලතාලා වෙන් කරලා ජෝතිලා වෙන් කරලා මේ කරන්නේ පොඩි යම්කිසි ෆික්ෂන් එකක් අපි මේ හදන්නේ. ෆික්ෂන් එකක් හදනවා සමාජ න්‍යාය තේරුම් ගන්න. ඒ නිසා මේක ඇත්තටම හවුවොත් එහෙම කවුරු හරි මේ ඇත්තටම ලතාගේ මේ ලතාව තේරුවේ නිසාද නෑ ඇන්ජලින්ව තේරුවේ මේ නිසාද වගේ එකකට ගියොත් මේක ඔප්පු කරන්න බෑ. නමුත් මොකද්දෝ සමාජය ඇතුලේ තිබිච්ච මොකද්දෝ ක්‍රියාවලියක් වෙලා තියෙනවා මේගොල්ලෝ මේව තේරීමට. හැබැයි මම හිතන්නේ දැන් ඒකට උදාහරණයක් ඒකත් නොවෙන්නත් පුළුවන්. විදර්ශන කිව්වේ දෙයි. මට හිතෙන්නේ නම් ඒ කියන්නේ සබුද්ධිකවම තේරුවා වෙන්නත් පුළුවන්. සබුද්ධික කියන්නේ මෙහෙමනේ අපි චූස් කරනකොට දැන් උදාහරණයක් ගත්තාම මේ දැන් මේ ඔය කියපු අපි චිත්‍රපටි ටික තියෙන්නේ. අබුද්ධිකව වඩා මම හිතන්නේ අර විදියට වෙන්න පුළුවන්. අවිඥානිකව. ඒක තමයි හොඳටම තේරෙන්නේ. මොකද ඒක වෙන්න හේතුවක්ද ඕකේ ප්‍රතිපක්ෂය ඇන්ජලි. ඔව්. ඒකට ඇන්ජියි නිතරම පෙන්වතා එක්කම ගයන්න තල්ලු කරේ. ඔව්. ඒ කියන්නේ ඇන්ජි තුල දකින්න මේගොල්ලෝ ඇන්ජිගේ රූපය ඒ කියන්නේ සිනමාවෙන් තොරව ගත්තොත් ගායිකාවක් විදිහට ඇන්ජිගේ රූපය තුල පවා තියෙනවා අර පොඩි බටහිරකරණය එහෙම පසුබිමකුත් මේගොල්ලෝ හිතනවා කියන්නේ පෙන්වතා එක්ක නම් ගයන්න ඕනේ ඇන්ජිම තමයි. සාංජිගේ වොයිස් එකේ තියෙනවා. වොයිස් එකේ අන්න හරි. වොයිස් එක නිකන් ඒ කියන්නේ ඇතුළට හැරුණු වොයිස් එකක් වෙන ඒක ශබ්ද ගොඩක එකතුවක් ටිකක් වෙන ශෘංගාර දිශාවකට සල්ලු වෙනවා. සහ මිමිනීම ඒ කියන්නේ අර අපි කියන්නේ ඔය ඉතින් ඊට පස්සේ ගතිය ඒ කියන්නේ ලව් කරනකොට තියෙන මේ නින්දේ උන්හද සංතානේ නින්ගීදේ යලි නින්නාදේ පෙරගතරේ ඇතුමලති ඉනුසුහනේ නම්මේ මාවෙත සිනහස පෑවා යලි හමුවා ඉන්නතිවාරි භවය සරා එම්වතාට කියන්න පුළුවන්කම තොඳොල් වෙනවා වගේ කරා. ඔව් අන්න තොඳොල් ගතිය තමයි. ඒක තමයි ඉංගිති පැටිපුරම කියන්නේ ජෝතිය එක්කනේ. තොඳොල් හරියට. ඒ තොඳොල් කියන්නේ ඒකයි මිමිනීම අර පෙම්වතුන්ගේ මිමිනීමට අර බංගලි වල සින්දුව කියන්නේ ඒ ඉටු කරන දින ආවද ඒ ගැසිල්ල එන්නේ ජෝති එක්කනේ මෙයාව කපල් කරන්නත් ඕනේ මේගොල්ලන්ට. ජෝති කියන්නේ මේ කොහෙවත් නැති මහා විශාල උඩකින් එන්නේ. එයාගේ හර උස් උඩකින් එන හඬක්නේ. උස්ව එන හඬක්. ඊළ තැනකින් එන්නේ. ඉතින් මේකට ප්ලේස් කරන්න බෑ අර මම හිතන්නේ ලතාගේ හඬ ලතාගේ ලතාගේ හඬ මට හිතෙන්නේ යුනික් අර මගේ ස්ත්‍රී හඬක් විදියට වෙනම ගත්තොත්. ඔව්. ඒ කියන්නේ තනි ස්ත්‍රියකගේ පොදු හඬ. පොදු හඬ. නමුත් ඇන්ජලින්ට එනකොට අපිට පේනවා යම් කිසි විදියකට පෞද්ගලික හඬ. පෞද්ගලික සහ සම්බන්ධයක් තුල හඬ. ප්‍රේමියා තුල ගොඩනගෙන ස්ත්‍රියගේ හඬ වගේ. හරි. අනිත් පැත්තෙන් ජෝති අරෙන්
ගත්තාම හරි විල්ලෝඩි සෙල්ලක්කාරයි. හරිද? එතකොට ඒ වගේම විල්ලෝඩි සෙල්ලක්කාර මම කියන්නේ ශෘංගාරී. ඒ වගේ විල්ලෝඩි සෙල්ලක්කාර හඬක් ගැහණියකින් ඕමනා වෙලා තිබ්බ. ඒ අඩුව තිබ්බා මචං. ඒ අඩුව පුරවන්න බෑ සුජාතගෙන් ලතාගේ. මොකද සුජාතයි ලතයි අර මං කිව්ව මුල් ගීතේ ගායනා කරන්න පුරුදු වෙලා අර ගැමි අර අපි විශ්වාස කරන අර යහපත් යූතේ යහපත් ගැහණියට වෙන් වෙලා තිබුණා. ඔව්. ඉතින් අර විල්ලෝඩි සෙල්ලක්කාර ජෝතිට ඒ පෙන්වතාට පෙන්වතියක් විදියට මේගොල්ලන්ව මේ ඇන්ජලින්ව ගෙනාවා මේගොල්ලෝ. ඔව්. මේ ඇන්ජි එකට ඒ සෙල්ලක්කාර ගතියගේ හඬේ තියෙනවා. එතකොට ඒගොල්ලෝ කරේම අර දුවපයින් එකනේ මචං. ඔව් ඔව්. දැන් ඇන්ජි ජෝති කරේම දුවපයින් එක. හැබැයි දුක හිතෙනකොට අරෝමිය වෙනකොට ටක් ගාලා ඒ කියන්නේ ප්‍රේමයේ සීරියස් වෙනකොට ප්‍රේමයේ සීරියස් ප්‍රකාශනයේ පත් වෙනකොට සුජාතවයි ලතාවයි ගත්තා. සීරියස් කියනවට වඩා මේ ස්ත්‍රිය විදියට පෙනීනකොට තනියෙන් කියනකොට දැන් මේ ඔය ෆිල්ම් වලම ඕක තියෙනවනේ. දැන් අපි ආවාස ඔය ආදරේ ෆිල්ම් එක ගත්තොත් ආවාස ඔය ආදරේ රොන් සොයා කියන්නේ ලතා. ඔව්. හරිද? ඊට පස්සේ ඩුවට් ටික තනිකරම තියෙන්නේ මේ ජෝති ඇන්ජලි. එතකොට ඊට පස්සේ අන්තිමට තියෙනවා අර මෙයාට මේ අර ඒ කියන්නේ ගාමිනීට ගහලා ඇක්සිඩන්ට් වෙලා සිහිය නැති වෙනවා. සිහිය නැති වෙලා මෙයා ඒ කියන්නේ මේ කියනවනේ යාට සිහිය එන්න නම් මේ මාල්නී ගේන්න ඕනේ කියලා. මාල්නී එන්න ඕනේ කියලා. ආවට පස්සේ කියන සින්දුව තියෙනවා. සැඩසුලඟට මේ මැදි හසු වී මේ වෙලා කන් මසුරන් කිරි කරුණ්ඩ තලාවක හැලෙන නදින් ඔබ අමතන්නේ පායුග එසවෙනවා මා ඔබ වෙත එනවා ආවා සොයා ආදරේ ආවා සොයා ආදරේ දිසවන් වැසුවද දිනුවන් වැසුවද ඔබේ හඬ ඔබේ රුව මට සිකිරේ හිනෙහි ආකාශේ හිනිදාන ගිනාසේ ආවා සොයා ආදරේ ආවා සොයා ආදරේ ලතා. ඉතින් දැන් මාර වැඩේ කියන්නේ ඒක තමයි මම කියන්නේ. ඒව බලලා තමයි ගන්නෙ. අපි මෙතන නන්දා මාලනී මම හිතන නන්දා මාලනී පස්සේ නන්දාත් මම හිතන්නේ මෙතන මම හිතන කොහේ හරි තැනක අපි ප්ලේස් කරන්නත් ඕනේ. ඔව් නන්දට උනේ දැන් මේ ඔක්කොම වෙන ගමන් ඒ කියන්නේ සිනමා ගීත සංස්කෘතිය මේ ආකාරයෙන් මේ රිදීතරයේ ඇතුලේ අඳුර ඒ ගුහාව ඇතුලේ ගොඩමින් පවතිනකොට එළියේ තියෙනවා තවත් සිනමාව ඇතුලේ නන්දා. ඒක තමයි මම කියන්නේ එළියේ තිබ්බනේ. ගුවන් විදුලිය ප්‍රමුඛ කොටගෙන හැදුණු සංස්කෘතියක්. නන්දලා ඒක ඇතුලේ ශික්ෂණය වෙලා හැදෙන්නේ. එතකොට වෙනම නාමකරණයක් වෙනවනේ අර සම්භාව්‍ය ගායිකාව ශාස්ත්‍රීය එහෙම ඒක. එතකොට එයා සිනමාවට එන්නේ හරිම තෝරා බේරාගෙන එහෙම තැනකට. ඔව් ඒක හරියම දැන් මට නිකන් ට්‍රේස් කරගන්න ඕනේ අපේ අර ස්ත්‍රියගේ හඬ. සහ සිනමාවේ ස්ත්‍රියගේ නිරූපණය ඇතුළේනේ අපි දැන් කතා කළේ සුජාතා, ලතා, ඇන්ජලින් මෙන්න මේ ස්කෝප් එක ඇතුලේ කොහොමද නන්දාව දැන් උදාහරණ නන්දගේ අපි දු නන්ද ස්ත්‍රියක් විදියට නැත්නම් තනියේ නැත වැලපිල්ල ප්‍රේමයේ පහල කරන ගීත ගොඩක් තියෙනවානේ. ඒතකොට ඒක අපි ස්ථානගත කරගන්න බෑ. ඒක ඔයා කියුවා ඒකට උත්තරේ කිව්වා මට හිතෙන්නේ. ඒ කියන්නේ අර මේ දැන් ලතාටයි සුජාතටයි තියෙනවා ඒ කියන්නේ අර ප්‍රේමය දිශාවට යන මේ එක කියන්නේ පෙම්වතා ඉන්නවා. ඒ කියන්නේ රොන් සොයා කියනකොට ලතාගේ ඇතුලේ ඇන්ජි ඉන්නවා. මොකෝ හේතුව ඒ රොන් සොයා කියන්නේ පාර්ට්නර් කෙනෙක් ඉන්නවා ඒක ඇතුලේ. ඒ කියන්නේ මේ පෙම්වතා ඉන්නවා අරක ඇතුලේ. ඒ කියන්නේ පෙම්වතා අර කියන ප්‍රේමයේ දිශාවට යන එකේ මේ එක සුජාතර ලතාට තියෙනවා. අමර ප්‍රේම ලතාවේ කියනකොට ඔව් එතකොට මේ දැන් දැන් ওই කපුගේගෙත් ওই ගතිය තියෙනවානේ. ඒ කියන්නේ මේ අර පුද්ගලයෙක් විදිහට ආත්මීය ඇතුළට හැරෙන එක තියෙන්නේ. ස්ත්‍රීත්වයේ ඇතුළට හැරීම. නැත්නම් කපුගේගේ තියෙන්නේ මේ පුරුෂත්වයේ ඇතුළට හැරීම. මෙන්න මේ ඇතුළට වගේ මතක් වෙනවනේ. අන්න හරි.
අන්න ඒ වගේ ඇතුළට හැරීමේ විඳවීමේ වේදනාව ඒක තියෙන්නේ. මේක මට හිතෙන්නේ මේක ඇතුලේ තමයි මේ කවුද නන්දාමාලිනීගේ මේක තිබි දැන් මේ එකක්වත් මේ මං කියන්නේ එක තැන්වලදී මිනිස්සු ප්ලේස් වෙන්නේ. එතකොට දැන් අරගොල්ලොන්ට යනකොට ඒගොල්ලෝ ප්‍රේමීය ප්‍රහර්ෂය පැත්තට තියෙනවා. උදාහරණ බක්මහදීගේ වගේ එකක්. මේකවල දෙක නන්දගේ ගීතය. ඒක ඊට පස්සේ මම හිතන්නේ පරසතුමල් වල. ඔව් මෙයාගෙත් තියෙනවා මං හිතන්නේ මේ මාල්නීගෙත් තියෙනවා. මේ කවුද මොකක්ද අනිත් ගීතය මේ මොකක්ද නන්දගේ වේදනාව පළ කරන අනිත් මේ දුළුමලක්. ඔව් දුළුමල්. දුළුමල්. එතකොට රන්කෙන් දෙන්ද අතැඟිලි කුකල ආදරයයි බිම්රහෙනින් දෙඳ සිතුම් වසර ආදරයයි රන්කෙන් දෙන්ද අතැඟිලි කුකල ආදරයයි බිම්රහෙනින් දෙඳ සිතුම් වසර ඒක නන්ද තව අනේ සතුට පැත්තෙත් හිටියා. ඔව් හිටියා. හිටියා දැන් වීදුරු ගෙවල් වල. ඔව්. නෑ සී නෝට්. සී නෝට් එකේ මොනවද දේදුණු පායා සී නෝට් නේද? දැන් අම්මාවරුනෙත් නන්ද ඔව් ඒ පස්සේනේ යසෙසුරු ඔව්. පස්සේ අර පසු කාලේ ඔව්. පායා පාට වැටෙනවා ජීවන අහසලේ ආදර පවනේ සුසුම් කුසුම් මායන මගට ඇලේ දේදුණු පායා පාට වැටෙනවා ජීවන අහසලේ සහ මට අර පොඩ්ඩක් අර මතක් වෙච්ච එකක් අර පරණ කතාවත් එක දැන් ඔය අපි කතා කරලානේ අර පෙම්වතිය සහ ගීතය අතර නිකන් අර රුක්මනීලා ඉඳලා මාල්නීලා දක්වා යුගයට පරිවර්තනය වීම. දැන් ඒ කියන්නේ සින්දු දෙකක් මට මතක් වුණා මේකේ මේ එකක් දැන් නලගන චිත්‍රපටියේ ඒ කියන්නේ පදමාලාවයි රුක්මනීගේ හඬයි මතක් කරගත්තොත් ඒ කියන්නේ ප්‍රේමය කියන අර ඒක ලිංගික නිදහස් පෙම්වතිය නිර්මාණය වීමට කලින් යම්කිසි ආකාරයකට අර සිනමාවෙන් ප්‍රේක්ෂකයාට දුරස්ත ටිකක් දුරස්ත ස්ත්‍රිය සහ සමාජීය ස්ත්‍රියක් නමුත් අර පිරිමියාගෙන් යම්කිසි විදියකට දුරස්ත ෆැන්ටසියක් විදියට නිකන් ප්‍රේමය සහ අනිත් පැත්තේ පවුලට බර වුණු සහ පවුල තමයි යම්කිසි ආකාරයකට දැනට ස්ත්‍රියට පිරිමියාට ඉන්න තියෙන එකම ආරක්ෂිත නවාතන කියලා හිතන ගීතයක් අර නලගනේ අර අපි ඉස්සර පොඩ්ඩක් මතක් කළා මම හිතන්නේ මේ පරම රමණී අපේ යාලේගේ දැන් මේක දිනවා කිමද වෙන්නේ අනේ නොදැනේ මෙයින් මතුදා විදුලි හෙන සැඩසුලන් නොමැති හැනක ඒ මල් ගසක් මුදුනේ තනාගමු ප්‍රේම කූඩු අපි ඊට පස්සේ ඒ කියන්නේ එතකොට ටෙන්ෂන් එක තියෙනවා ඊට පස්සේ පරම රමණී අපේ යාලේ සදාකල් සැපත වීලෝලේ සමාජයේ රුදුරු කාන්තාරේ කොහේ අපි යනුද නොමතේරේ ඒකට ගැලවීම තමයි අපේ කූඩුවක් අපි හදාගන්න එක. දැන් අරකට එනකොට අපි රොන්සොයා අපි දැන් දිගටම කිව්වනේ දැන් රොන්සොයාට එනකොට ඒකේ තියෙනවා රොන්සොයා පියමන සමනලියකසේ රිසිලෙස සරණෙමි වනපියසේ. ඊට පස්සේ දිලිසෙන පිනිබිඳු මුතු ගොතලා නිල්වන් සලු වෙලලා දිලිසෙන ඊට පස්සේ ගුවන්තලේ පුරා ලෙලේ කිරිසුදු උඩු වියනක් බැඳලා එතකොට දැන් රොන්සොයාට එනකොට මේ ඉන්නේ පියමන සමනලියේ. හැබැයි රුක්මනී ඉන්න නලගන ඉන්නකොට ගහක් මුතුනේ කූඩුවක් හදාගන්න කියන හැම්මතිය ඉන්නවා. මේ ගැහණිය ඉන්නවා. මම හිතන්නේ ඒකත් මේකත් මේ ඔය නලගන එක ගැන මම තව පොඩි පොයින්ට් එකක් කියන්නම්. ඒ කියන්නේ මේ දැන් ඊට පස්සේ 70 ආපු ෆිල්ම්ස් වල ගොඩාක් වෙලාවට තියෙන එකක් තමයි මේ ඔය එක සින්දුවක් තියෙනවා. එක සින්දුවක් තියෙන ගොඩක් වෙලාවට එක්ක ලතා හෝ සුජාත කියන්නේ ඇන්ජලින් නෙමෙයි මේ තියෙනවා මේ ස්ටේජ් එකක කියනවා. ස්ටේජ් එකක මේ නටනවා කට්ටියක් එක්ක ස්ටේජ් එක හරි පොඩි පොදු අවකාශයක මේ අර පෙම්වතිය නටනවා. නටනකොට පෙම්වතා හොරෙන් බලන් ඉන්නවා. දැන් ඔය ආවාස සොයා ආදරේ එහෙම ගත්තොත් සොයා එමි දැකුමට නැත්තේ සැබෑ ආදරේ කොයිබද නැත්තේ ඒ සින්දුව තියෙනවා ඊළඟට මට හිතෙන්නේ මේ කීපයක් තියෙනවා මේ දැන් ඒ ටයිප් එක තියෙන්නේ වොයරිසම් එක. ඒ කියන්නේ එක තැනක ඕනේ මෙන්න මේ අර හිටපු අර ඇලේ දොලේ නටපු නිදහස් සෝබා ධර්මයයි
ස්ත්‍රියයි සමාන වෙච්ච එකෙන් එක තැනක මේකෙන්ම බෑනේ ලව් එකට එන්න. ඔව්. මෙතෙන්ට ඕන වෙනවා පිරිමියාගේ ආශාවේ වස්තුවක්. එහෙම නැත්නම් ආශාවේ වස්තුවක් බවට මෙයාව පරිවර්තනය වෙන්නත් ඕනේ. මොකන්ද වෙලා? ඔව්. මොකන්ද වෙලා? මේ පරිවර්තනය වෙන්නත් ඕනේ. එතකොට අර හොරෙන් බලා ඉඳිම ඔය එක. ඒ කියන්නේ මේ නැරඹුම් කාමය. නැරඹුම. මේ නැරඹුම ඕනේ මේ ඉස්සෙල්ලම. දැන් ඕක මේ අනිත් ඒවායි විවිධ අයුරෙන් තියෙනවා. ඒ කියන්නේ පෙම්මතා බලන් ඉන්නවා මේ පෙම්මතිය දිහා බලාගෙන පෙම්මතා කියනවා සමහරක් සින්දු. ඒ කියන්නේ අර ඔබ්ජෙක්ට් කරගන්නවා. මෙයාව අරකේ ඉඳලා ඔබ්ජෙක්ට් කරගන්නවා. දැන් ආදරේ මාලිගේ වගේ එකක් ගත්තත් දැන් මේ එකතන ආදරේ මාලිගයේ රූ රජිනියේ ආදරේ මාලිගයේ රූ රජිනියේ ලීල නයනේ කාන්ති මවන සොඳුරු මගේ බියේ මගේ හදේ රැඳේ ඔබේ උදාර ආදරේ මාලිකයේ රූ රැජිනියේ ලීල නයනේ කාන්ති මවන සොඳුරු මගේ බියේ මගේ හදේ රැඳේ ඔබේ උදාර ආදරේ. නැක මෙයාව මේ අර නිකම්ම ප්‍රේමයට එන්න බෑ. ඒ කියන්නේ අර පෙම්ම අර කියන අර අපි කියන ඔය මේ ඩුවට් සින්දු එන්න කලින් එක කෑල්ලක් තියෙනවා මේ මැදට දාලා මේ එක විදිවලට මේ මෙන්න මේ පෙම්මතා දැන් ඔක තියෙනවා මදුමති එකේ. මදුමති ආචාර්ය. ඔව් මදුමති එකේ අර මේ ආචාර්ය නෙමෙයි අර එයා අර මේ ඔව් මේ ආචාර්යනේ කෙල්ල කියනකොට නෑ අර ස්ටේජ් එකේ කියන්නේ ස්ටේජ් එකේ තියෙන්නේ. මොකද ඒකේ මට වචන මතක නෑ. වචන මතක නෑ. එතකොට ඒ දානවනේ. එතකොට මේ ඒ මොකද්ද මේ අර නිදහස් ස්ත්‍රියක් හිටියා. ස්වභාව ධර්මයත් එක්ක සම්බන්ධ වෙච්ච. ඊට පස්සේ මේක නිකම්ම පෙම්මතාට ගන්න බෑ. පෙම්මතාට මෙයාව මේ අර ඩිසයි එකේ කොයි හරි තැනක ප්ලේස් වෙන්නත් ඕනේ. අනිවාර්යයෙන්. ආශාවේ කොයි හරි තැනක පෙම්මතාගේ ආශාවේ කොයි හරි තැනක ප්ලේස් වෙන්නත් ඕනේ. ඔන්න ඒකට එකක් එනවා. දැන් අර අපි ওই වට්ටෝරු කියලා කිව්වනේ. ඔව්. දැන් බලන්න මේ වට්ටෝරු කියලා කියන්නේ සින්දු 2යි බල්ටි 3යි මේ ෆයිට් 4යි නෙමෙයි. මේ මේවට තියෙනවා මොකද්ද තර්කණයක් තියෙනවා මේක එතකොට ෆිල්ම් එක ඇතුලේ මාකටිං ප්ලෑන් එකක් තිබිලා තියෙනවා. මාකටිං වලට වඩා ෆිල්ම් එක ඇතුලේ අපි කියන්නේ මේ සමාජ ප්‍රකාශනය. රෙසලූෂන් එක වෙනකොට මිනිස්සෙක් අපි හිතන්නේ ප්‍රේමය අරගෙන යනවා නම් ගෙදර චිත්‍රපටියක් බලලා ඒ රෙසලූෂන් එක වෙනවා නම් ඒක නිකම්ම අර දැන් වගේ ඔය මොකක් හරි සින්දු කෑල්ලක කෙල්ලෙකුයි කොල්ලෙකුයි දුවන හරි මේව කරන එකක් දාලා හරියන්නේ නැහැ. මෙන්න මේ අර අවදි ටික පහු කරන්න ඕනේ. මේක දැන් අපි ගත්තොත් අර සින්දු ටික නිකන් තියෙනවා. දැන් මම මාල්නීත් රඟපාපු මාල්නී හිටපු ඒවත් බැලුවොත් දෙදුන්නේන සමනුනේ අමර පෙම්ලතාවේ ඔබ ළඟ ඉන්න ඊට පස්සේ මී පිරුණු සුගඳ මල් වනේ ඉරහඳ වැඳලා ඊට පස්සේ සීතාරණේ ජීවනේ මීවනේ සුසාරා ඊට පස්සේ බීදුම් ගලා කන්දේ හද විමන් දොරින් පාට පොදක් තිලකලා එපා වුණත් හෙට ඕනෑ වේ මං කියන්නේ. ඒ කියන්නේ ගායිකාව කවුරුණත් මං කියන්නේ මාල්ලීත් හිටපු අර නිකන් ජෝතිත් එක්ක නිරූපණය වෙන ගීත. ඉතින් මම හිතන්නේ මේ හැම එකකම ගත්තොත් දැන් කාන්තා හඬවල් ටික බැලුවොත් එහෙම මම හිතන්නේ අර 70 තිබ්බ අර මත නිදහස් ලෞකික පෙම්වතිය. මම හිතන්නේ ඒ අර යම් කිසි විදියකට යමක් අර ඒ කියන්නේ මුළු ඕපන් හાર્ට් ඒ කියන්නේ චලනය වෙන නැත්නම් ගසාගෙන යන ප්‍රවාහයක් බවට පත් වෙන මම හිතන්නේ ඒ මොකද්ද මනෝභාවයේ ගීත වලින් දැන් ඔයා කියපු ඩුවට්ටලා මේ නිකන් අපිට මේව කරන්න පුළුවන් මේ නිතරම මේ ගොඩක් වෙලාවට මේ ඩුවට් දෙකක් තියෙනවා.
ඒ කියන්නේ ටිකක් අර ඔය අපි කියන්නේ දෙයක් දැන් ප්‍රේමේම ඒ කියන්නේ අර ඩුවට් කියනකොට ජෝති ඇන්ජලින් කියනකොට හරි එහෙම ඩුවට් කියනකොට නිතරම මේ ඩුවට් දෙකක් නිතරම එනවා. අනිවාර්යයෙන්. ඩුවට් දෙකක් එනවා. මේ දැන් ඔය අපි කස්තුරි සුවඳ ගත්තොත් මේ තියෙනවා පාට පොදක් තිලකලා තියෙනවා ඊළඟට හදවි මන්දොරින් තියෙනවා. ඊළඟට ආශාදෑසින් ගත්තොත් අපි අනංගරන්හි තියෙනවා ඒකේ මාල්නී නෙමෙයි ඉන්නේ ශ්‍රියානි අනංගරන්හි තියෙනවා මේ අනිත් එක ඇවිල්ලා මේ මොකද්ද මේ ආරාධනා ඉවසා මේ ඒක තියෙනවා. එතකොට මේ දැන් මේ විදියට මේ ආවාසය ආදරේ ගත්තොත් කවුදෝ සෙව්වේ ඒක තියෙනවා. ඊළඟට මේ රන්මසුරන් කිරි තියෙනවා. මේ දැන් මට හිතෙන්නේ මේ ඒ කියන්නේ එකක් නිතරම මේ අපිට පේනවා මේ එක මේ දෙක අතර පොඩි වෙනසකුත් තියෙනවා හැමතිස්සෙම එකම ටයිප් එක නෙමෙයි දෙකම. ඒ කියන්නේ එකක් වෙන්න පුළුවන් මේ එකක් අර ලංකාවේ තිබිච්ච මේ ගැමි මේ එකේ තියෙන මේ ටයිප් ටිකක් ඒ කියන්නේ මොකෝ මේක එක පැත්තක අර ග්‍රාමී නිකන් නැටුම් කුළු නැටුම් මේව නැටුම් මේ ටික තියෙන්න පුළුවන් නැටුම් වලින් මේ අනිත් එක පොඩ්ඩ නාගරිකයි ඒ කියන්නේ සොෆිස්ටිකේටඩ් ඒක ටිකක් ඒක පොඩ්ඩයි ස්ක්‍රීන් එක වෙනස් චලනය වෙනස් දුවනවා වෙනස් එකක් ඒක අනිත් එක පොඩ්ඩක් සාම්ප්‍රදායික දන්න නර්තන මේ ශෛලීන් ටිකෙන් එකක් යන්න පුළුවන් හරි ඊළඟට මේ තව විදියක් තමයි මේ එකක් මේ පොඩි අර අපි කියන්නේ කේවල් කරන ප්‍රේමය කේවල් කරන ටයිප් එකේ එකක් යන්න පුළුවන්. අනිත් එකේ යනවා මේ අර දෙන්න අර ප්‍රේමය මේ ටිකක් ප්‍රාසංගික කරන උත්කර්ෂණය සමරන එකක් යන්න පුළුවන්. මේ විදිහට හැමතිස්සෙම මේ අර ටයිප් අර මේ ප්‍රේම ගීත දෙකක් ගොඩාක් වෙලාවට එනවා. දැන් තුෂාරයකෙත් තියෙනවා වාසනායකෙත් තියෙනවා. මෙහෙම දෙකක් එනවා මේ ජීවනයේ මේ වනේ තියෙනවා. අරකේ තියෙනවා මොකද්ද මේ රන්රුවක් වගේ පෙම්බරා මගේ ඒ දෙක තියෙනවා. එතකොට මේ විදියට මේ දෙකක් තියෙනවා. ඒ දෙකේදී හැමතිස්සෙම මේ අර මේ ඒ අපිට අපි දන්නවා කියන්නේ මනසේ එකකුත් නේ එක කියන්නේ මනසට දෙයක් එන්න නම් මේ ඩබල් ඉන්ස්ක්‍රිප්ෂන් කියන්නේ මේ දෙකක් එන්න ඕනේ. දෙකක් ආවහම තමයි සලකුණ තියෙන්නේ. අර ඒකෙදි නිතරම මේ අර 70 දී මේක දැනගෙන නෙමෙයි කරන්නේ. නමුත් ඒ දෙකක් ඕන වෙලා තියෙනවා. ඔව් තව දෙයක් දැන් අනිත් එක මේ මාලිනී මේ ජනප්‍රිය ගීත නිර්මාණයේදී තාම සුවිශේෂී නිලිය කියන එක අවිවාදිත. මාලිනී දැන් අනිත් නිලියන්ගේ ගීත තියෙනවා. අපිට කතා කරන්න පුළුවන් සංවාද කරන්න පුළුවන්. නමුත් මාලිනී සුවිශේෂ වෙන්නේ ඇයි කියන එක ගැන අපි තව කතා කරන්න කරුණු තියෙනවා. හරිද? අපිට වෙලාම මැදිවේ කතා කරන්න. ඒ තරම් කරුණු තියෙනවා. දැන් උදාහරණයකට එක්ටැම්බිය ගත්තොත් ඔව් එක්ටැම්බියගේ ගීත 3යි තියෙන්නේ. හරිද? දැන් අපි කියන ජනප්‍රිය මේ සංස්කෘතිය ඒ ජන සංස්කෘතිය ගොඩක් දුරට වෙනස් වෙලා වෙන පැති වලට විහිදෙන කාලේ එක්ටැම්බිය කියන 80 වෙනකොට HD ප්‍රේමරත්න වෙන පැත්තකට ගේනවා. සේන සමරසිංහ තවත් පැත්තකට ගෙනියනවා. ඉතින් අර විදිහට හර්බර්ට් රංජිත් අහුවෙච්ච කෑල්ල මේක. එතකොට ඒකේ එක්ටැම්බියගේ ගීත 3යි තියෙන්නේ. ගීත 3ෙම එකම දෙයක් තියෙන්නේ අහිමිත්වය. අහිමි වීම තමයි ගීත 3ෙම ප්‍රකාශය. එතකොට ඒ 3ෙම ඉන්නේ මාලිනී. ඔව්. දැන් අනිත් නළුව නිලියන්ට වඩා මාලිනී ඉන්නේ. දැන් මාදසිතුවම් වුණත් මාලිනී ඉන්නේ. ඔව්. ඒකේ විතාම පොඩ්ඩකට රවීන්ද්‍රී. තව දෙයක් තියෙනවනේ දැන් අපි කතා කරගෙන ආවේ 70ටනේ අපි ගොඩාක් ફોකස් වුණා. මට දෙන එකක් තමයි දැන් 80 වෙනකොට 80 මැද විතර වෙනකොට ඔය අපි කතා කරපු ඒ සංගීතයේ ওই සමාජ ප්‍රකාශනය විවෘතව පෙනිච්ච ප්‍රකාශනය මම හිතන්නේ ඒක මිස් වෙන මිස් මම යම් කිසි විදිහකට යටපත් වෙනවා අපිට විශේෂයෙන්ම 80 මැදදී අපිට විශේෂම ඔය වගේ අඳුර ගන්න කියලා අපිට විශේෂ කැටගරයිස් කරන්න බැරි වෙනවා නමුත් ඊට කලින් 70 අගයි 80 මුලයි ඇති වෙනවා තවත් ගීත ධාරාවක් ඒක තමයි දැන් උදාහරණයක් ගත්තොත් එහෙම ආරාධනා වගේ චිත්‍රපටි වල ගත්තොත් ඊට පස්සේ අපි ගත්තොත් ඉන්දුඩමල් මිටා චූඩා මාණික්කය වන්න මැද පතලක පතුලක නුදුටි ශූරා සයුරෙහි මුතු පර අතරෙහි නොදුටි ශූරා අජ කුඹු තල පින්ද අජ මුතු කැට මැද සොය සොයා ගියේ නෑ
ඒ ගීතවල මම වික්ටර් රත්නායකලා නන්දලා මාලි බුලස් සිංහලගේ මම හිතන්නේ තවත් ධාරාවක් එමින් තියෙනවා ඒක මම හිතන්නේ අරකට වඩා වෙනස්. ඔව්. නමුත් අපේක්ෂා මේ අපේක්ෂා ඒක තමයි අපේක්ෂා. ජම් කිසි විදියකට අර සිනමා කියමන්ති වුණත් ඔව් කියමන්ති වුණත් ඔව් ඒක තමයි. ඒකට ඒකත් මම හිතන්නේ අර 70 අපි කතා කරපු අර ඒ යුගයේ නැත්නම් ඒ යුගයේ ගීතයෙන් වෙච්ච සමාජ ප්‍රකාශනයට වඩා වෙනස් ආකාරයේ ගීත රටාවක් එන්න ගන්නවා ටිකක් මම හිතන්නේ අර අපි කිව්වොත් නිකන් අපිට මේම හිතුවොත් නිකන් රූපිකව ගත්තොත් 70 අර රොන්සොයා කියපු අමර පෙම්ලතාවේ කියපු පෙම්බතා සහ පෙම්බතිය සහ පෙම්බතා අපි විවාහ ප්‍රාප්ත වුණාට පස්සේ හරි වෙන උදාසීන ඔව් ඊට පස්සේ ඇතිවන ආදරය ඇතුලේ මොකක් හරි ඇතිවන පටලැවිල්ල නැත්නම් පවුල තුල ඇතිවන අභිරහස ආදර ලිංගික පෞල් ජීවිතය තුළ ප්‍රේමයත් එක්ක යන ඒ මම හිතන්නේ එතට ફોකස් වීමක් වගේ නිකන් මයලසේ ආතිතයේ ගිනි ඇවිලේ යෞවන සිත් නගරේ පුබුදා ජීවිතේ කාලය පියඹනවා දුන්යම පුබුදා ජීවිතේ කාලය පියඹනවා වෙහි බීරුම දුටු ලිහිණින් වාගේ කැළඹේ ලොව කැළඹේ සිත් නගරේ වෙනවයා නැලවෙමු නීරෝ වගේ අපි වෙනවයා නැලවෙමු නීරෝ වගේ අපි ගැබතෙරපි ආවේගය පිපිරේ
ගිනි කඳුලෝ දිය කැබ තෙරපි ආවේගය පිපිරේ කුම්රේකාවක් අවසන ශේෂව ආශාවන් නළුවේ එනවයා නැලවෙමු දීනෝ වගේ අපි එනවයා නැලවෙමු දීනෝ වගේ අපි වෙනම ගීත ප්‍රමාණයක් එහෙම ඇති වෙනවා. අර මම හිතන්නේ අතන තියෙන මම හිතන්නේ ඊට වඩා මම හිතන්නේ සිනමාවේ ආකෘතියෙන් සිනමාවේ ප්ලොට් එකෙන් ටිකක් සංකීර්ණ මාතෘකා වලට මම හිතන්නේ එනවා. වෙනස් වෙනවනේ. ඔව්. ඒක විදිහට තියෙනවා. විශේෂයෙන්ම පවුලේ මාතෘකාව වැඩි වෙනවා. ඒ කියන්නේ පවුලේ මාතෘකාව වැඩි වෙනවා සහ මේ පවුල ඇතුලේ තියෙන ටෙන්ෂන් එක. ඔව් අර විවිධත්වයට පවුල යනවා. ඇතුලේ තියෙන ටෙන්ෂන් එක වැඩි වෙනවා. දැන් ඕක මට හිතෙනවා. සහ ටෙන්ෂන් එක වැඩි වෙන එක පැත්තක පවුල ඇතුලේ අනිත් එක පවුලට යන්න බැරි වීමේ පවුලට යන්න බැරි වීම විසින් නැති කරන නැත්නම් ප්‍රේමයක් නැත්නම් ප්‍රේම සම්බන්ධතාවක් කන්ටිනියු කරන්න බැරි වීම. නැත්නම් ඒක ඇතුළට වෙනත් බාධක ඇති වෙලා ඇතිවෙන යම්කිසි සංකීර්ණතාවයන් මම හිතන්නේ 70 අග තියෙනවා. දැන් අපි කතා කරපු දැන් අර චිත්‍රපටි ධාරාව 70 මුල චිත්‍රපටි ධාරාව තුල තියෙන යම්කිසි ආකාරයකට ප්‍රේම එකතු වීමනේ. ප්‍රේම එකතු වීම ඒක විනෝදාත්මකයි. ඒක නිදහස්වාදී. ඒක සාමාන්‍ය ජනතාවට ප්‍රේක්ෂකයා බද්ධ කරගන්නවා. නමුත් ඊට වඩා ටිකක් සංකීර්ණ ටිකක් ඊට වඩා ගැඹුරු නිකන් මේ සමාජ මාතෘකාව වෙතට යනවනේ සිනමාව. ඉතින් එතෙන්දී මට හිතෙන්නේ අර පවුල විතරක් නෙමෙයි මම හිතන්නේ ප්‍රේමයේ මිනිස් සම්බන්ධතාවල තියෙනෙත් ඊට ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවල තියෙන ගැටලුව. අද උදාහරණයක් අපි දැන් කතා කරපුම මේ මොකද්ද මේ හර්බර්ට්ගේ මේ 80 වෙනි ෆිල්ම් එකෙන්නේ. දැන් ඒ චිත්‍රපටිය බැලුවම උනත් මම හිතන්නේ එතන තියෙන්නේ මොකද්ද ඇත්තට මේක සංකීර්ණ නිකන් මනෝවිද්‍යාත්මක ගැටලුවක් නේද දෙන්නගේ. විශේෂම ස්ත්‍රියගේ. මේ ඇත්තටම ස්ත්‍රියනේ ඒ දෙන්නගේ සම්බන්ධයට ඒ දෙන්නම පිරිමි දෙන්නම මේ අනාථ වෙනවනේ. එයාගේ අත ඇත්තට එයා දන්නෙත් නෑ. ඒක ස්ත්‍රිය දන්නෙත් නෑ එයාගේ අයියා එහෙම හැසිරුනේ කියලා. ඒතර ස්ත්‍රී ආත්මයේ මේ ස්වභාවය ටිකක් විවෘතව පෙන්නනවා. ඔය කාලෙම නේද මලවුන්ගේ අවුරුදු දා විරාගේ ඕවා ටිකක් ඊට පහුවෙලා ඒ කියන්නේ 80 ටිකක් 80 මැද වෙනකොට මම කියන්නේ 70 අගයි 81 80 79 ඇති වෙනවා. දැන් උදාහරණ නුවන් රේණු වගේ චිත්‍රපටි එනවා. මේ ඔහොමම චිත්‍රපටි කීපයක් එනවා. ඔන්න ඔය ඒ කියන්නේ ප්‍රේමයේ නැත්නම් විවාහයේ එකතු වීම බැරි වීමේ මනෝලිංගික ප්‍රේම බාධක සංකීර්ණතාවයන් එක්ක යන ප්ලොට්ස් මම ඒකට හරියන්නේ ගීතත් එනවා. ඔව් දැන් මම හිතන්නේ අර දැන් 70ත් එක්ක එනවා ඒ වට්ටෝරුගත ජනප්‍රිය සිනමාව. හරිද? මේක හරි ශක්තිමත් වෙනවා. ආදායම් පැත්තෙනුත් හොඳට කර්මාන්තයක් විදිහට ලොකු පහසුකමක් ලැබුණා ඒ වහින්දා. ඒක හින්දම මේ තරඟකාරීත්වය නිර්මාණය කරන තරඟකාරීත්වයේ හින්දම කර්මාන්තය ඇතුලේ අර යම්කිසි මැදමාවතක තේමාවන් වලට මුල් තැන දුන්නු. අර ප්ලොට් මේ කේන්ද්‍රීය වෙච්ච සිනමාවක් බිහි වුණා. ඒවයි පොඩි විවිධාංගීකරණයට ලක් වෙච්ච කතා තේමාවන් තිබුණා. ඒකට මේ වෙනස් ගීත ටිකක් ඒක තමයි. දැන් මේවට සංගීතය තියෙනවනේ. අනිවාර්ය අංගයක්නේ. ඒකට මේ සංගීතෙට කවුද සංගීතය සපයන්නේ? දැන් අපි පුහුණු කරලා පුරුදු පුහුණු කරලා ආවේ අර ජනප්‍රිය සිනමාව. දැන් මෙතන ඉන්නේ රජවරු කවුද? සරත් දසනායක. එක පැත්තකින් ප්‍රේම්සිරි කේමදාස. කේමදාසත් KW හරහා වෙනම ජනප්‍රිය ශානර් එකක් හදනවා. ප්‍රේමගේ මුල් කාලේ. කේමදාසගේ. තාම මං කියන්නේ මට නම් පෞද්ගලිකව කේමදාසගේ හොඳම ගීත ටික තියෙන්නේ ඒ මුල් කාලේ එයා හදපු ටික. හරිද? ඒ අර සීත මෝසම් ගීතනාදෙන් කොහොමද ඔය කන්ටාරුංගල් ඒවා මේ ඔක්කොම මනමාලයි මනහාරයි මා ප්‍රාර්ථනා ආශාව මා ප්‍රාර්ථනා ආශාව එතකොට ලංවී ලසන්දයගේ ලංවී කවුරුන් හෝ ඒවා මේ ගොඩක් තියෙනවනේ. ඒක වෙනම කතන්දරයක් ඇත්තටම මොකද ඒ ඔක්කොම KW ගේ නිර්මාණ. ඒක විශේෂ කාරණයක්. එතකොට සිනමා ගීතයේ වෙනමම හැරෝමක් ප්‍රේමදාස ගන්නවා. අර අධිපති සරත් දසනායකට එරෙහිව කියලා කියන්න බෑ. නමුත් එයින් වෙනස්ව. මුල් හරිය වෙන්නේ සරත් ප්‍රේමදාසගේ අධිපතිවාදයෙන් නිදහස් වෙනවා. ප්‍රේමදාසගේ තියෙන වෙන අධිපතිවාදයකින් ඊට පස්සේ සරත් දසනායකගේ මේ සංගීතය යම් කිසි විදිහේ නිකම් පොදු දෙයක් බවට පත් වෙනවා. ඒතකොට එතනින් යම් නැවත අර ආයි මේකට මෙයා ආයි මේ ෆේස් කරනවා. එතකොට දැන් අර මං කිව්වා අර ප්ලොට් මූලික කරගත්ත සිනමාව
ඒකෙදි අර දඬු මොනර එක්ටැම්ගේ ඔය නුවන් රේණු වගේ චිත්‍රපට විශාල ප්‍රමාණයක් හැදෙනවනේ. ඔය මැදමාවතට පාර කැපෙන්නෙත් ඒ ප්‍රේමරත්න හරහා ඒකයි. එතකොට එතනත් සිනමා සංගීතයක් නිර්මාණය වෙනවා. එතකොට ඒගොල්ලෝ බලාපොරොත්තු වුණා සහ උත්සාහ කළා අර වට්ටෝරුගත ජනප්‍රිය ජන සංස්කෘතික සිනමාවෙන් හුදුම වෙනස් සිනමා ගීතයක් අපි මේකට හදන්න ඕනේ කියලා. ඉතින් ඒගොල්ලෝ අලුත් සිනමා මේ සංගීතඥයන් හොයාගෙන ගියා. සරත් දසනායක ගත්තත් සරත් කිව්වා සරා මේකට අරක කරන්න එපා. මේ කස්තුරි සුවඳ නෙවෙයි. ඔව් එතකොට සරත් බලන්න ඒක හොඳට තේරුම් අරගෙන දූලු මලක් වලට හදන සින්දු ටික සම්පූර්ණ වෙනස් නේ. එයා අරවෙන් සම්පූර්ණ වෙනස් එකකට යනවා. සෝම්පාල් රත්නායකගෙන ඊට පස්සේ. එතකොට සෝම්පාල් රත්නායකලා අනිත් පැත්තෙන් එනවා. එතකොට තවත් මං හිතන්නේ අර කේවල මේ සංගීතඥයන් වගේ වන් ඔෆ් වැඩ වලට ගොඩක් අය ආවා. ඊට රත්නායක. ඒ වගේ මං හිතන්නේ තව ගොඩක් අය ආවා. උන්මත්සිතම් කරේ කොහොමද ඒක? එක්ටම්ගේ කරේ කොහොමද? කපුගේමද? නෑ එක්ටම්ගේ සරත්. ඒක තමයි මම කිව්වේ. ඒක තමයි දැන්. ඔව් ඒක වෙනස්. සරත් අරවෙන් වෙනස් වෙනවා. සෑහෙන්න වෙනස් වෙනවා. එයාට ඒ කියන්නේ යාට අර වෙනත් ජොබ් එකක් දුන්න ගමන් එයා ඒකට හරියන විදිහට වෙනත් වැඩක් කළා. ඉතින් ඒක නිසාම අර ජනප්‍රිය වට්ටෝරුගත සිනමාවට වෙනස් සිනමාව හින්දා අර විදර්ශන කිව්වා වගේ විශාල ගීත ප්‍රමාණයක් අපිට බිහි වෙනවා. ඉතින් හිම කඳු යහනේ, ඔය බුදුනේ, ඔය ගීත ඔක්කොම ටික හැදෙන්නේ එතන ඉඳලා. කුමාරේ ආහා अंधुरु इसौवट कुमारे पालु एंगट हेड सील पलंदन पिनक पहल अलवरु सावक रटिला कुलुंबुल के कुलक पिपिला තොල්පෙති අතරේ රැඳීලා නිල්නෙතු කවුරෙන් එබීලා මුවකින් මුවකට ලංවී එයි අසරල් ආදරේ මේ ඕක දැන් අපි ඔය කියන කාරණේ මේ එක සිනමාවේ තර්කණයකින්ම තේරුම් ගන්නවට වඩා මම කැමතියි ඕක මේ සමාජ සන්දර්භයක් ඇතුලේ තියලම ඕක කොහොමද කියන එක ගැන පොඩි ඒක තමයි මම කනත් කිව්වේ නේ මේ කියන්නේ මේ ඒ කියන්නේ මේ අර පෙම්බතුන් කුටුම්බෙට ගියාට පස්සේ වෙන දිරික තමයි ඔව් ඒක තමයි කියන්නේ දැන් එක තැනක අර අපි කිව්වොත් 70 කියලා කියන්නේ අර 50 ගණන් වල ඉඳලා ගොඩ නැගිලා ආපු මේ අර ලංකාවේ සමාජ ආර්ථික දේශපාලන මේවකට හරියන කුටුම්බය නිර්මාණය වීමේ සංකල්පණන් එතන තිබ්බේ. ඒ කියන්නේ උදාහරණ ගත්තාම මේ කාලේ හිටපු
මේ ඔය එකම ප්‍රේක්ෂකයානේ. ඒ කියන්නේ ඒ ප්‍රේක්ෂකයා ඔය 56න් විතර පස්සේ ඉඳලා මේ විතැන් වෙනවානේ. ඒ කියන්නේ ගමේ ඉඳලා නගරයට එනවා ගොඩක් කට්ටිය. ඔව්. මේ නගරය ඒ කියන්නේ මේ විශේෂයෙන්ම සිවිල් සේවය මේ කියන්නේ රාජ්‍ය සේවය අනම්මනම් ඇතුලේ මේවා එහෙට මෙහෙට යනවා. එතකොට මේවත් එක්ක මේ කොළඹ බෝඩින් කාමර ඇති වෙනවා මේ නවාතැන් ඇති වෙනවා මේ පදිංචිය නාගරිකව සිද්ධ වෙන්න ගන්නවා ගම විතැන් වෙලා සමහරක් කට්ටියගේ දැන් මේ මැදටනේ මේ 70 සිනමා වෙන්නේ. එතකොට ඒ කියන්නේ එතකොට ඒක ඇතුළේනේ අර අපි කියන නිදහස් පිරිමි එක පැත්තකින් අර සාම්ප්‍රදායික පවුලෙන් ගැලවිච්ච පිරිමියා ඉන්නවා. ඒ පිරිමියාගේ මේ වෙකනේ ඔය ඒකම තමයි ඔය ෆිල්ම් වලත් ගොඩක් වෙලාවට මේ පිරිමියා කොහෙන් ආවද කියලා දන්නේ නැහැ. ඔබ පිවිදිලා ඇය පිවිදිලා සිනාසේ 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 තගින් මහද අනුගේ සිසිලසක් නොලැබී කල්පයයන් තනී බලා සිටියා බලා සිටියා බලා සිටියා බලා උදේ විදුලින් අමා බිඳින්ගේ නීවිතකන් නොලැබී කල්පයයන් තනී බලා සිටියා පෙම්වතා කොහෙන් ආවද කියලා නෑ නේ ඒකේ. පෙම්වතාට පවුල ෂුවර් පෙන්වන්නේ නෑ පෙම්වතාගේ. එයා හැබැයි ගොඩක් වෙලා නගරෙන් එන්නේ. ඔව්. මේ නිකන් ජීවන මාවත කියාගෙන එනවා. මේ ඕලු පියල්ලක හද වගේ කියාගෙන එනවා. හඳපාන කස්තුරු සුවඳ දෙකේ බැලුවොත් මේ එනවා මේ මොකද්ද මේ ලස්සන ලෝකෙක ඉපදීලා කියාගෙන එනවා. එතකොට මේ අර අරයව දැක්කමනේ ලස්සන ලෝකෙ කියන්නේ. ඔව් ඒ කියන්නේ නගරෙට එනවා මේ මෙහෙන් එනවා. එතකොට ඒ ඉගෙන කොල්ලත් එහෙමනේ. ඈ ඉගෙන කොල්ලගෙත් එහෙමනේ. ඔව් ඔව්. ඒ ගීතිකයෙක් තියෙනවනේ. ඔව් ඔව්. සීනියත් සුරුපුරද්දු. ඔව් ඒක තමයි. එතකොට මේ ඒ අර නගරේ අර ගොඩනැගිච්ච මේ ටෙන්ෂන් අර ප්‍රේමය ගැන මේ වෙකනේ මේ ඉන්නේ. එතකොට දැන් 70 දී ඔක මේ වෙලාව මං කියන්නේ සමාජයක් ඇතුලේ ගත්තාම මේ 80 කියලා කියන්නේ ගොඩක් වෙලාවට ඔය අපි කියපු ප්‍රේක්ෂකයාම එක වෙලාවක ওই විදිහටම පෙම්වතුන්ම ප්‍රේක්ෂකයාම මේ එක විදිහකට අර කිව්වා වගේ විවාහ වෙලා මේ ලතාවක් සේ වෙලී සියු ළඟ පතමිරෙක වරණ ඔපින් ලතාවක් සේ වෙලී සියු ළඟ පතමිරෙක වරණ ඔපින් සදා දෝතින් මලක් සේ ඔබ වැළඳ ගන්නෙමි හදවතින් අවුල් පන්සල් වෙලා මේ එක විදියක ස්ටැබ්ලිෂ් වෙච්ච මේ එකක් සහ මේ අර කාලේ හිටපු මේ නිකක් අපි කියන්නේ අලුත් අර මේ සමාජයක් විදියට ගත්තාම ඒ කාලේ වෙනකොට මේ සමාජෙ මත වෙන පරිවර්තනයකට යනවා වෙනත් දැන් උදාහරණයක් මට හිතෙන්නේ එක් විදියක මම හිතන්නේ දැන් සාමාන්‍යයෙන් වෙන දෙයක් නේ අර සමාජයක් ඉදිරියට යනකොට සමහර ආඛ්‍යානමය වශයෙන් උත් යම් වර්ධනයන් වෙනවනේ. ඔව් ඔව්. 70 තිබුණු ආඛ්‍යානවල තිබ්බ සරල බව වෙනුවට මම හිතන්නේ 71 60ට වඩා ටිකක් ඉදිරියට එනවා වෙන තලයක. ඊට පස්සේ මම හිතන්නේ මම කතාව පැත්තෙන් ගත්තත් ඒකේ යම් කිසි ගැඹුරක් ස්පර්ශ කරන්න යන පැත්තෙන් බැලුවම මේක නේද නමුත් මම ගීතයේ පැත්තෙන් එන ආය ප්‍රශ්නයක් තමයි මට හිතෙන එක දැන් 80 මැද 80 දී දැන් ওই 80 යසපාලිතලගේ ගීතත් එනවනේ.
කඳුලේ සඳවි ඉනෙහි ඉදිදේ සිනෙහි නැවත හමු වෙමු සීනාසේ වසන්තේ වගේ ගීත යලි හමු වෙන්නයි මේකේ. ඔව් යලි හමු වෙන්නයි 87 86 කාලේ. හැබැයි ඒ ගීතවල දැන් මම හිතන්නේ ඒකත් අපි රීඩ් කරගන්න වෙනවද? ඒ ගීතවල අද නැතුවද අවිමානා මුවසෙනේ හස රැලිපානා දෙන්න දැසේ මන්දහාසේ දෙන්න දැසේ මන්දහාසේ වැදුනයි රිදුනයි කොහෙදෝ දුකටයි මේ උක්දඬු දුන්නකි මල්ටි සැරයකි ආදරේ නිත්වල අංජනරේ මුන්නවද කාටද කීවා බම්මට හැරිලා යන්නයි කීවේ ගියා වගේ දෙන් එන්නයි කීවේ අල්සිනහා එක මොහොතින් උරනව ආවේ ඇයි තරහගියාදෝ අපි අගමුල අසමුද යාලු මේ අරුම කතාවේ ඒ ගීතත් සරත් දසනායකලාගේ නිකන් ටච් එක අල්ලන්න යනවනේ 70. හැබැයි අර 70 අපි කතා කරපු ගීත වගේ එක මම හිතන්නේ ඒක ටිකක් අර ටිකක් පබ්ලික් උත්සවකාරීත්වය අඩුයි සහ මිනිස්සු එදා බාරගත්ත තැනින්ම මේ ගීත බාරගන්න එකේ යම්කිසි වෙනසක් තියෙනවනේ. ඔව් මම හිතන්නේ ඒකත් පොඩ්ඩක් සීරියස් වුණානේ. ඔව් පොඩ්ඩක් සීරියස් වෙන්න ගන්නවා. සහ අනිත් පැත්තේ ඔය මමයි රජා හසු අග එනකොට දැන් උඹර 17 වගේ දැන් එනකොට උනත් මේ දැන් ඒක තවදුරටත් මම හිතන්නේ ඒක අර සහ ඕකේ සංස්කෘතික තලයෙන් මම දකිනවා වෙනම උදාහරණයක් විල්ලුද පුංචි දෙයා වගේ අපි ගමු විල්ලුද පුංචි දෙපා නිල්ල මැදින් යන් ඔන්න බබෝ බිල්ලා ඊට පස්සේ මොකද මැදසාලේ බන්දන්නම් උන්චිල්ලා වගේ අපි ආපු දැන් හිත ගොඩාක් තියෙනවනේ සිගිරිලාලිත මම ඒ ගීත අපි අහනවා දැන් ඒ ගීත අහනවා මම හිතන්නේ එතකොට මම හිතන්නේ වඩා වැදගත් වෙන්නේ රෙකෝඩින් ඒ කියන්නේ හරි එතකොට අර ගීත දැන් අපි ඒ ගීතයි 70 රොන්සෝයා වර්ගයේ ගීතයි අතර මම හිතන්නේ ඒ ඩිෆරන්ස් එක මම ගීත විදියටත් කියවන්න ඕනේ අනිත් පැත්තෙන් ඒ ගීත අහන ප්‍රේක්ෂකාගාරට මේ ශ්‍රාවකයන් ගේ තිබ්බ ඒ යුගයේ වෙනස්කම් දෙකත් මම හිතන්නේ බලපානවා විදේශයේ මුලින්ම මොකද්ද ඒක නැහැ මොකද්ද එකක් දැනනවා කිව්වේ ඒක නැහැ අර මේ සෝරි මචං අර අමිල ඉස්සෙල්ලා කිව්ව එක අපිට අමුතුගුණ කතා කරන්න නන්දා මාත් ඉස්සෙල්ලා කියාගෙන ආවිල්ලා ඒක ඩිස්ටර්බ් වුණා ටිකක් අර නන්දා ඔය අපි කිව්ව මුල් අවදියේ කවු සුගතපාල ද සිල්වා අපේ නාට්‍ය ප්‍රවීණ නාට්‍යකරුවා එයා චිත්‍රපටයක් කරන්න ලෑස්ති වුණා මට නම මතක නැහැ මොකක් හරි සමනල ඔව් සමනල මේ සින්දු එහෙමත් ලියලා තිබ්බේ ඔක්කොම ඔව් සමනලේ උනේ සමනලේ එන්න අපේ පිය පිටුරු කියලා අන්න ඒකට ජෝති නන්දයි තමයි ඩුවෙට් වලට අරගෙන තිබ්බේ එතකොට සම්පූර්ණ වෙනස් කතන්දරයන්නේ ඒ වෙනකොට ලතාලා ඇන්ජිලා ජෝතිලා හොඳට එස්ටැබ්ලිෂ් වෙලා ඉන්නේ. ඉතින් ඒක කඩලා සුගත් නන්දව ගේනවා. බට් නන්ද මේක ප්‍රතික්ෂේප කරන්නේ අර මම වට ඒක කියාගෙන ආවේ. අර ගුවන් විදුලියෙන් අර ගොඩ නැගුණු නන්දට මේ ප්‍රතිරූපේ හයිය නිසා තමයි අර ප්‍රතික්ෂේප වීම කරන්නේ. මොකද ජෝතිට තිබ්බනේ අර පීචන් ගායකය කියන එක. එයාව කොහොමද ගුවන් විදුලිය පොඩ්ඩක් නිකන් ක්ලාසික් තැන. සිනමාව ඇවිල්ලා ටිකක් ගැලරියේ තැන. ඒක ජෝතිටත් තිබ්බා. ඉතින් ජෝතිව වැඩි
මම ගොංගිලි පැත්තේ ගත්තෙත් නෑ, බාරගත්තෙත් නෑ. තවත් එකක් කරුවා ඉස්සෙල්ලා කියනකොට මට මතක් වුණා මේ ජෝතිලත් ගුවන්විදුලියක් ඒ කියන්නේ රේඩියෝ එකක් තිබ්බේ නෑ ගෙදර. ඔව්. සා ජෝතිට හෙල්ප් කරනනේ ගොඩක් මේ. ඒකත් හරිම මේ උත්ප්‍රාසයක් නේද? ඒ කියන්නේ ලංකාවේ ජනප්‍රියම ගායකයාගේ ගෙදර රේඩියෝ එකක් තිබ්බේ නෑ මනුස්ස තරුණ කාලේ. ඔව් ඒක. නෑ මම සාය ඒක අහලා තියෙන මන්ද පෙට්ටි කඩේ මොකක් කරේ? තේ කඩේට. ඔව් තේ කඩේ. ගන්න තේ කඩේට පල්ලෙ මේ පාරට ඇවිල්ලා තමයි මෙයා සින්දු අහන්නේ. ඒකේ මේ වෙන කාරණයක් මම ඒක කියන්නේ අර සාධක දෙකත් එක්කම ගත්තාම කියන්නේ සමාජ මේ එකයි ඔය ගීත ගැන කාරණේත් ගත්තාමයි මේ තව කාරණයක් තමයි මේ මම අර ගිය පාරත් කිව්වේ මේ 80 දශකය කියලා කියන්නේ මේ මර්ධනීය දශකය කියලා 70 මේ කාරණේ මොකද්ද මේ විශේෂ ඒ කියන්නේ පේරාදෙණිය ගුරුකුලය මෙන්න මේවා ඇතුලේ ආවනේ සංස්කෘතිය පිළිබඳ කතිකාවක් මේ උසස් කලා නිර්මාණ මොනවද පහත් ඒවා මොනවද ওই සම්භාව්‍ය පීචං මේක 80 ජෝති මරුණාට පස්සේ එන සංවාදෙ ඉන්නේ මේ ඒක ඒ කාලේ ඇති වෙච්ච කන්නේ මේ සරච්චන්ද්‍ර මේ ඔය මං කියන්නේ වාමාංශික ධාරාව පවා ජී.සී. වර්ධන අජිත් සමරනායක මේක ඇතුලේ විශේෂයෙන්ම පේරාදෙණි ගුරුකුලය එක්ක මේ සම්බන්ධ වෙලා ඇති වුණා සංස්කෘතිය පිළිබඳව මේ අධිපති කතිකාව මේ කතිකාව විසින් විශේෂයෙන්ම මේ සිනමාවේ තිබිච්ච ඒ අර 70 ඉඳලා ආපු ජනප්‍රිය සිනමාවේ තිබිච්ච දේවලුයි ඊළඟට චිත්‍ර කතා වගේ දේවල් මෙන්න මේ වගේ දේවල් විශේෂයෙන්ම මේ ඇතුළු විශාල බෙදීමක් ඇති කරා. එතකොට මේකත් ගොඩාක් වෙලාවට බලපෑම අර ඔයා කියපු එක නිසා මතක් වුණේ මේ දැන් නන්දට ඒ කතිකාවේ බලපෑම නැත්නම් නන්දට ඕක කියා ගන්න පුළුවන්කම තියෙන්නේ නැති. නමුත් ඒ කියන්නේ විශාල ඛණ්ඩනයක් විශාල බෙදීමක් ඇති කරා 80 දශකයේ වෙනකොට මේ ඒ කියන්නේ හොඳ චිත්‍රපටි කියන්නේ මොනවද නරක චිත්‍රපටි කියලා කියන්නේ මොනවද නිකන් අර පවුලේ තියෙන මේ අර ගුඩ මේ එක පෙන්නුවොත් ඒක මාර චිත්‍රපටියක් මේ නිකන් අර කියෝගේ නිදහස් මිනිස් සම්බන්ධතාව පෙන්නුවොත් ඒක හම්බ අප්සෙට් චිත්‍රපටියක් මේ කොහොමද දේශපාලනික ප්‍රකාශ වුණේ නිකන් මට තේරෙන විදිහට දැන් වාමාංශික කඳවුර කියලා අඳුරගත්තේ අර ඉස්සෙල්ලා කිව්වා අර සම්භාව්‍ය වාමාංශික කඳවුරක් විදිහටනේ හැබැයි ඇත්තටම ලෙනින් මොරාස්ලාගේ KW පෙරරගේ ධාරාවත් ඇත්තටම වම්මියුරනේ ඔව් එතකොට දැන් ඒක වම්මියුර කියලා නම් කරන්නේ නැහැ ඔව් හැබැයි 80 දී වෙන්නේ අර නිදහස්වාදී විනෝදාත්මක පැත්තෙන් වාමාංශික අදහස මතු කරන්න හදපු ධාරාව අවසානයේ ගිහිලා සම්බන්ධ වෙන්නේ වෙළඳපොළ විවෘත කරපු UMP නැත්නම් ඒ මම දැන් ජෝතිපාල වුණත් ගත්තොත් ඔව් අනිත් පැත්තෙන් අර ධාරාව ගිහිල්ලා අර පීචං නාගරික සංස්කෘතිය බැහැර කරන ග්‍රාමීය මූලයන් සහිත ජනතාවේ මුක්ති පෙරමුණේ සංස්කෘතික මම කියන්නේ ඒකෙම නෙවෙයි නමුත් ඒක එතකොට ඇත්තටම මේ අර වාමාංශික වෙන්නේ මේ පැත්ත විතරයි ඒතකොට ජෝතිලා වාමාංශික වෙන්නේ නැහැ ඊට පස්සේ ජෝතිලා අර පැත්තට යනවා ඇත්තටම UMP වාමාංශික නෙවෙයිනේ කියන්නේ UMP කියලා කියන්නේ සම්පූර්ණ නෙෝ ලිබරල් පාදඩ මේ දේශපාලන ක්‍රමයක් ගෙනාවු එක නමුත් අර සම්ප්‍රදායික වම සහ ඊට පස්සේ ආපු රැඩිකල් වමට අරක ඇබ්සෝබ් කරගන්න බැරි වෙනවා. ඒක දෑව කියලා කියන්නේ මේ අන්තිමට වෙනම දෙයක්. සාමූහිකත්වය පිළිබඳ අදහස තියෙන මේ චිත්‍රපටි නේම. ඔව් ඒ වෙන්නේ ඔව්. තනිකර එතකොට දැන් මේ ඒකේ වටිනාකම් ටික මේ කියන අරවමට ඒක නෑ. සෝප් කරගත්තේ නෑ මේ වමෙන්. ඔව් ඒක විකල්ප මේ පුළුවන් තරම් ගායකයෝනේ කපුගේලා නම්මන වෙන්වීම තනියෙන් සිටීම. ඔව් මම හිතන්නේ ඒක මෙහෙම ඒක ඇවිල්ලා හැබැයි ඔක මට ලස්සන කතාවක් තියෙනවා. sorry මොකද ටිල්වින් සිල්ලා සහෝදරයා මෑත මේකක කිව්වා මේ දැන් එයා මොකක් හරි මම හිතන්නේ දැන් අවුරුදු දෙකකට කලින් එයා මොකක් හරි අර මේ ගීත තෝරනකට සාහන කිව්වේ ආසම ගායකයා එච්.ආර්. ජෝතිපාල කියලා. ඔව්. ඒක ලෝක අසුවේ කිව්වේ නෑ ඒක තමයි අසුවේ කිව්වේ නෑනේ ඔක. එක්කලා සංගීතය ඒකයි. ඔව් 80 90 දී ඔක කිව්වේ නෑ. ජෝති දැන් ජෝති අපි දන්නවනේ ජෝති කිව්වම මිනිස්සු UMP ප්‍රේමදාස ඒ කැරක්ටර්ස් ටික එනවනේ. ප්‍රේමදාසත් එක්ක හිටියේ. මෙහෙමයි ඉතින් ප්‍රේමදාසට තල්ලුනේ කොහෙන්ද? NMගේ පෙළපාලි වල ගියා මේ ඒක තමයි. හරිනම් ජෝති ඇත්තටම මේ වමේ JVP වෙන්න ඕනේ. ඔව්. ඒ කියන්නේ ආගේ පෞද්ගලික ජීවිතය ගත්තාම තනිකර වාමාංශික කතන්දරයක් තියෙනවා. ප්‍රැක්ටිස් එක ඒක. ඔව් මොකද 83 දී දැන් UMP එකේ මැරෙව ඇවිල්ලා මාලිගාවත්තේ දමිළ මිනිස්සුන්ට ගහගෙන කොල්ල කාගෙන යනකොට ජෝති ඉස්සරහට පැනලා එකෙකුටවත් එන්න දෙන්නේ නැහැ උඩට. අර උඩ මේ දමිළ මිනිස්සුන්ව තියාගෙන එයා ආරක්ෂා කරනවා. එකෙක් එන්න එපා මෙතනින් උඩට මරනවා දැනගනින්න කියලා කෑ ගහනවා.
සරම්ගුත්තදගෙන. ඒ වගේ ඌගේ වෙන කැරක්ටර් එකක් තියෙන්නේ. නමුත් ඒක අපිට අර දේශපාලනයක ප්‍රකාශ වෙන්නේ මේ ප්‍රේමදාසත් එක්ක එකට තියෙනවා. ප්‍රේමදාස UMP එකයි UMP එකේ රැලි වල නටන එකයි ඒකේ තියෙන සෙලිබ්‍රිටි එක. දැන් ප්‍රේමදාසගේ දැන් ප්‍රේමදාස කියන්නේ අර පල්ලෙහායින් ආපු චරිතනේ. එතකොට මේ වෙලා තියෙන්නේ අර මේක අර ලිබරල් මේවකට ඇබ්සෝබ් කරගන්න පුළුවන් වුණා ජෝතිව. ඔව් නේ මේකයි මිනිස්සු. අනුවේ පස්සේ මීඩියා එකේ ඉතින් මොම එක්ක යනවා දැන්. මල්ලි සපෝට් එකක් දෙනවද කියලා ඇහුවාම කවුද කියන්නවත් දෙලා යනවා. ඊට පස්සේ පුරුදුනේ පස්සේ එයාට තේරෙන්නේ නැහැ මෙයා මාව පාවිච්චි කරනවා කියලා. පාවිච්චි කරනවා කියලා තේරෙනකොටත් ඒගොල්ලන්ට ගැලවෙන්නත් බෑ. ඒගොල්ලෝ ගැලවෙන්න උත්සාහ කරන්නේත් නැහැ. අනිත් පස්සේ අනුවෙන් පස්සේ වෙන්නේ දැන් ඒතකොට JVP එකත් ඉවරයි. ඊට පස්සේ අර විනෝද කියන්නේ වාම නැඹුරුවක් සහිත විනෝද සංස්කෘතිය අන්තිමට මොකක්ද මචං කැපිටල් මහරජා වරහන්න තුලේ කැපිටල් මහරජා සංස්කෘතියට මේ ඇබ්සෝබ් කරගත්තා. ඇබ්සෝබ් කරගන්නවා. ඒ කියන්නේ අනුවෙන් පස්සේ නේකනේ කැපිටල් මහරජා කල්චර් එකනේ. ඔව් ඊට පස්සේ ඒක සාමාන්‍ය වෙළඳ භාණ්ඩයක් විදියට විතරක්පත් වෙනවා. අර මට ඒක තිබ්බ අපි අතරම කතා කරන්නේ ඒක තිබ්බ අර සමාජ විභවය නෙමෙයි. ඔව් දැන් මේ ගීත හැම වෙලේම ඇහෙනවා දැන් රොන්සෝයාද අමරපෙම් දැන් ඒව තනි කරම මේ මම දැනම අපිට ඇහෙන ගීත දැන්. ඒක මම මේක FM ඒ කියන්නේ සුපර් ස්ටාර්ස් ටික දුවන්න බෑ. ඇත්තෑවේ ෆිල්ම්ස් ටිකේ සින්දු ටික නැත්නම්. එතකොට හැබැයි අපි මේ කරන්නේ ඒක ගල දුවන්න බෑ. කොටිම සිරසක් නැහැ. ඔව් ඒක තමයි. සිරසක් නැහැ. ඒ කියන්නේ යා මාකටිං පොයින්ට් එක ඇල්ලුවේම එතනින්. ඔව් ඒක තමයි. එතකොට අපි මේ කරන්නේ ඒක ගලවලා 70 තිබෙන්නේ දැන් ඔය අපි අහන සුපුරුදු 70 ගීත නෙමෙයි. අපේ ඒකට වෙන විශාල ස්කෝප් එකක් විශාල බරක් තිබුණා කියන එක අපි මේ කියන්නේ. ඒක සමාජ යුග දෙකක් අපි වෙන් කරනවා නිකන් ගීත ඔක්කොම සමජාතිය නොකර. 70ත් ඇහුනේ මේක 90 සහ අදත් මේ සුපර්ස්ටාර්වල ඇහෙනකොට එතකොට මේතන එකම ගීතවල විශේෂත්වයක් නැහැ නෙවෙයි. අතර මේ යුග දෙක මම හිතන්නේ ඉත පෙරලිකාරී විදියටම යුග දෙකක්. දෙකක් ඔව්. ඒ කියන්නේ 70යි 90යි මේක ලං කරන්නම බෑ. ඒ කියන්නේ මොකද ඒ ගීත වලින් නිකන් පෙන්වන්න හැදුවට. ඔව්. නිකන් මම කියන්නේ ගීත අද දාලා පෙන්වන්න හැදුවට මේ අපි මේ කතා කරෙත් ඒකනේ. ඒ කියන්නේ මේ ගීතය නෙමෙයි වැඩේ. ඒ ගීතය එන බරනේ. ඒ කියන්නේ ඒක ඒ ගීතය ඇයි එතෙන්ට එන්නේ කියන එකනේ. ඇයි මෙයාව තේරෙන්නේ? ඇයි මාරයව තේරෙන්නේ? ඇයි යාගේ හඬ මේකට ඕන වෙන්නේ? ඕක ඇවිල්ලා එතකොට මේ සරල එකක් නෙමෙයිනේ. ඒක නිකන් ගීතය විතරක් ගලවලා අරගෙන ඉවරලා මෙතන මේව කරාට අරකෙන්නේ නැහැ. අනිවාර්යයෙන්. ඔව්. අපි නම් මෙතනින් හරි. නවත්තලා ඊළඟ සැරේට අපි හරි. හොඳයි එහෙනම් මේ ඊළඟ අලුත් එකකින් හම්බ වෙමු කියලා. ඔව් අලුත් එපිසෝඩ් එකකින් ඊළඟ සැරේ හම්බෙමු. බොහොම ස්තුතියි. මතු සම්බන්ධයි. මතු සම්බන්ධයි.